හොඳයි ළමයි. එහෙනම් මම දැන් මුලින්ම කරන්න යන්නේ මේ ෆේසින් කොටස් ටික ඕවර්ලොක් කරගන්න එක. ඉස්සෙල්ලාම අපි ෆේසින් ටික ඕවර්ලොක් කරගමු. දැන් ඔයගලන්ට පේනවා ඇති මේ විදිහට. මේ තියෙන්නේ බෑක් එකේ ෆේසින් කොටස් දෙක. බෑක් පැනල් එකට අයිති වෙන ෆේසින් කොටස් දෙක තමයි මේ තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ ෆ්‍රන්ට් එකට තියෙන ෆේසින් එක. දැන් පේනවනේ බෑක් එකේ ෆේසින් කොටස් මේ විදිහට මැද්දෙන් වෙන් වෙලා තියෙන්නේ. ෆ්‍රන්ට් එක එහෙම නැහැ. නේ? මොකද අපි ෆ්‍රන්ට් එක නැම්මටනේ ගන්නෙ. නේද? හරි. එහෙනම් දැන් බලමු ෆේසින් කොටස් වල මෙන්න මේ යට. මෙන්න මේ යට ටික තමයි ඕවර්ලොක් කරගන්න ඕනේ. මේ උඩ ඕවර්ලොක් කරන්න අවශ්‍යම නැහැ. මොකද මේ කොටස් අපි ෆ්‍රන්ට් පැනල් එකට සහ බෑක් පැනල් එකේ මේ ආම් හෝල් එක ඊළඟට මේ නෙක් ලයින් එක මේවට තියලා මැහුවට පස්සේ මේක ඕවර්ලොක් කරන එක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද පේන්නේ නැහැ. ඒක පේන්නේ නැහැ. ඒක ඇතුළට තමයි යන්නේ. ඉතින් කැමති නම් කෙනෙක්ට මේ ටිකත් ඕවර්ලොක් කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉතින් ඒක අවශ්‍යම නැහැ. මෙන්න මේ පහළ කොටස විතරක් ඕවර්ලොක් කරගත්තා නම් ඇති. මේක තමයි පේන්නේ. දැන් මේකෙදි වෙන්නේ මම පැහැදිලිව පෙන්නන්නම්. දැන් අපි ගමු මේ තියෙන ෆ්‍රන්ට් එක. ෆ්‍රන්ට් එකේ රෙදි කොටස. එතකොට මේකෙදි කරන්නේ මේ විදිහට ෆේසින් එක මෙහෙම තියනවා. ෆේසින් එක මෙහෙම තියලා මේ වගේ මහ ගන්නවා අඟල් භාගෙට. අඟල් භාගෙ මෙහෙම වාසිනේ තියලා තියෙන්නේ. ඉතින් අඟල් භාගෙට මහ ගන්නවා. මේ වටේම මෙහෙම අඟල් භාගෙට මහ ගන්නවා. ඊට පස්සේ මේක මෙහෙම මේ පැත්තට හරවලා මෙහෙම මෙන්න මෙහෙම තමයි එතකොට තියෙන්නේ. මේ විදිහට තියෙන්නේ. හරි? එතකොට ඉතින් මේ ඇතුලේ කොටස ඕවර්ලොක් කරේ නැහැ කියලා කිසිම ගැටලුවක් නැහැ. ඒක අත්‍යවශ්‍ය නැහැ. කැමති නම් කෙනෙක්ට කරන්න පුළුවන්. හරි? දැන් මම මේ කොටස් දෙකේ මේ යට ටික ඕවර්ලොක් කරලා පෙන්නන්නම් ඔයගලන්ට. මේ තියෙනනේ මේ තියෙන බෑක් එකේ ෆේසින් කොටස් දෙක ඒකෙත් මේ යට මේ ටික තමයි ඉස්සෙල්ලාම ඕවර්ලොක් කරන්නේ. ඊළඟට මේ තියෙන ෆ්‍රන්ට් එක. මේ ෆ්‍රන්ට් එකේ කොටස් ටික. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා ඕවර්ලොක් කරනවා. මේ විදිහට මම මේක ඕවර්ලොක් කරනවා. මේ බලන්න මේ විදිහට ලස්සනට ඕවර්ලොක් කරගන්න. පේනවා නේද? හැමෝටම පේන්න ඕන නිසා පැහැදිලිව මේ ඕවර්ලොක් කරන ලයින් එක මම ගොඩක් වෙලාවට ක්ලාසස් වලදී මේ විදිහට ඩාර්ක් මේ රෙඩ් එකකින් තමයි ඕවර්ලොක් කරලා පෙන්නන්නේ. එතකොට ඔයගලන්ට පැහැදිලිව මේක පේනවා. ඉතින් ඕගොල්ලෝ ඇඳුම් මහනකොට බිස්නස් එකක් විදිහට ඇඳුම් මහනකොට මේ ඕවර්ලොක් කරන එක ඉතාමත් වටිනවා. ඉතාමත් වැදගත් වෙනවා ඕවර්ලොක් කරලා මහන එක. මොකද ඇඳුමක් හොඳ ෆිනිෂ් එකක් ගන්න, හොඳ ක්වොලිටි ලුක් එකක් ගන්න මේ විදිහට ඕවර්ලොක් කරන එක වැදගත් වෙනවා. ඉතින් ඕවර්ලොක් මැෂින් එක ගැන කතා කරොත් දැන් මෙතන මම යූස් කරන්නේ නම් 5 thread ඕවර්ලොක් මැෂින් එක. ඔයගලන්ට 4 thread 5 thread ඔන්න ඔය දෙක පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් බිස්නස් එකක් විදිහට ඇඳුම් මහනකොට. ඉතින් දැන් සාමාන්‍යයෙන් තියෙනවනේ බේබි ඕවර්ලොක් කියලා තියෙනවනේ. ඉතින් මේ බේබි ඕවර්ලොක් මැෂින් එක නම් බිස්නස් එකක් විදිහට ඔයා ඇඳුම් මහන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක තරම්ම සුදුසු වෙන්නේ නැහැ. ගොඩක්ම හොඳ 4 thread හරි 5 thread හරි ඕවර්ලොක් මැෂින් එකකට ඔයා ඉන්වෙස්ට් කරන එක. ඉතින් දැන් මේ මැෂින්ස් ගැන පෙන්නලා මම මෙහෙම කියලා දෙන එක ගැන ඔයගොල්ලෝ වරි වෙන්න එපා. දැන් ඔයගොල්ලෝ ළඟ මේ මැෂින්ස් නැහැ කියලා. මැෂින් එක ගන්න එක ටාගට් කරගන්න. මම මේක අනිවාර්යෙන්ම ගන්නවා කියලා. ඒ වෙනුවෙන් ඔයා සේව් කරන්න. ඒ විදිහට උනන්දුවෙන් වැඩ ටික කරගන්න. මොකද බිස්නස් එකක් විදිහට කරනකොට අනිවාර්යෙන්ම ඕවර්ලොක් කරන එක අනිවාර්යයි අත්‍යවශ්‍යයි. මොකද නැත්නම් මේ තැන් තැන් වලින් නූල් ගිහිල්ලා කස්ටමර්ස් ලගෙන් ඔයාට තමයි බ්ලේම් එක එන්නේ. ඔයාගේ ඇඳුම් ක්වොලිටි නැහැ, ඔයාගේ මැහුම් ක්වොලිටි නැහැ කියලා. ඉතින් එහෙම වෙන්න හොඳ නැහැ නේද? එතකොට ඔයාගේ බිස්නස් එකක් විදිහට ඔයාට කරගෙන යන්න අමාරුයි මේක. නේද? ඒ හින්දා හොඳ ක්වොලිටි එකට හොඳ ෆිනිෂ් එකකින් ඇඳුමක් නිර්මාණය කරගන්න විදිය තමයි ඔයගලන්ට මේ කියලා දෙන්නේ. ඊළඟට දැන් මේ කොටස් දෙක. මේ දෙකත් මම මේ විදිහට ඕවර්ලොක් කරගන්නවා. දැන් ඕවර්ලොක් කරනකොට ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි මේ ඕවර්ලොක් කරන්නත් එක්කම මැහුම් වාසි තියන්න ඕනිද කියලා අහන ගොඩක් දෙනෙක්. නෑ එහෙම අවශ්‍ය නෑ. එහෙම මැහුම් වාසි තියන්න ඕනි නැහැ. මම ඔයගලන්ට පෙන්නන්නම් මේ කැපිලා ගිය කොටස අතර. කැපිලා යන්නත් එක්කම මැහුම් වාසි තියන්න ඕනද කියලා ගොඩක් අය අහනවනේ. එහෙනම් මම පෙන්නන්නම් මේ මැෂින් එකෙන් මම දැන් ගත්තේ නේ. දැන් මෙතන මේක මහපුවාම කැපිලා අයින් වෙච්ච කොටස තමයි මේ තියෙන්නේ. හරි. ඉතින් බලන්නකො මෙහෙම පුංචි ප්‍රමාණයක් නිකන් පොයින්ට් එකකමාරක වගේ චූටි ප්‍රමාණයක් තමයි මේ විදිහට කැපිලා අයින් වෙන්නේ. දැන් වැරදි විදිහට කරන්න එපා. ඕගොල්ලෝ මේ දේවල් කරනකොට හරිම මෙතඩ් එක ෆලෝ කරන්න. අඟල් භාගයක් විතර වැඩිපුර මැහුම් වාසි තව තියෙනවා ඕවර්ලොක් කරන්නත් ඉඩ ඕනේ කියලා අර කැපිලා යන හින්දා කියලා එහෙම කරන්න එපා. ඉතින් මේ අඟල් භාගය ඔයා හොඳට ඔළුවේ තියාගන්න මහනකොට ඕවර්ලොක් කරනකොට මෙන්න මේ වගේ ප්‍රමාණයක් මෙහෙම කැපිලා ගියා කියන එක. ඉතින් එතකොට ඒ කැපිලා යන ප්‍රමාණය මේ වගේ චූටි ප්‍රමාණයක් වෙන්න ඕනි කියන එක
මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම මේක ලොකු ප්‍රමාණයක් කැපිලා යන විදිහට මහන්න එපා. දැන් මම ඊළඟ කොටසත් ඕවර්ලොක් කරනවා. හොඳයි දැන් මේ විදිහට ෆේසින් ටික ඔක්කොම ඕවර්ලොක් කරගත්තා. දැන් තව කොටස් තියෙනවා අපිට ඕවර්ලොක් කරන්න මේ ටික විතරක් නෙවෙයි. ෆේසින් විතරක් නෙමෙයි තවත් තියෙනවා ඕවර්ලොක් කරන්න. ඇඳුම. ඉතින් ඒ කොටස් ටික ඕවර්ලොක් කරන විදිහ මම පෙන්නන්නම්. මේ ටික assemble කරලා අපි මේ ඇඳුම මැහුවට පස්සේ කියන්නේ දැන් නැත්නම් සමහර වෙලාවල් වලට ඔයගොල්ලෝ ඕවර්ලොක් කරගන්න ඔක්කොම ටික කලින් හැබැයි මහල ඉවරනාන් පස්සේ ඔයාලට නැවතත් ඕවර්ලොක් කරන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. මම මේ කියලා දෙන විදිහට ඔයගොල්ලෝ කරලා බලන්නකො කොහොමද මේක ලේසි නේද කියන එක. ඔයගලන්ටම තේරෙයි මේ විදිහට කළොත්. හරි. එහෙනම් ඊළඟට මම යනවා මේ ඇඳුම මහන ඊළඟ ස්ටෙප් එකට. ඔන්න මුලින්ම මම කරේ ෆේසින් ටික ඕවර්ලොක් කරගත්ත එක. හොඳයි ළමයි ඊළඟට මම මුලින්ම කරන්න යන්නේ අපේ ස්කර්ට් කොටසේ hem එක මහගන්න එක. ඉතින් මේ hem එක මහන්න මේ normal foot එකෙනුත් පුළුවන්. කර්ව් ෂේප් එකක් තියෙන නිසා ගොඩක් හොඳයි මෙන්න මේ hem foot එක පාවිච්චි කරනවා නම්. මම පෙන්නන්නම් ඔයගලන්ට hem foot එක මොන වගේද කියලා. මේ බලන්න. මෙන්න මේ විදිහට තමයි hem foot එක තියෙන්නේ. මේ වගේ තියෙන මේකේ sizes තියෙනවා. ඔයාලට hem එක අවශ්‍ය size එකෙන් foot එක තෝරගන්න පුළුවන්. මේ මම පාවිච්චි කරන එකේ size එක 16න් 3. ඉතින් ඔයාට කැමති size එකකින් hem foot එක ගන්න පුළුවන්. ගොඩාක් හීනියටම නෙමෙයි සාමාන්‍ය size එකකට තමයි මම මේ hem එක මහන්නේ. ඉතින් මේ hem foot එක මම ඊළඟට machine එකට දාගන්නවා. මම ඒකත් පෙන්නන්නම් කොහොමද කරගන්නේ කියලා. දැන් normal foot එකෙන් මහනවා නම් ඔයගලන්ට දෙපාරක් නවලා මහන්නනේ ගොඩක් අය මේ පුරුදු වෙලා ඉන්නේ වාටිය මහනකොට hem එක මහනකොට. නමුත් මේ curve shape එකක් දැන් අපේ ස්කර්ට් එකේ hem එක curve හැඩයක්නේ තියෙන්නේ. ඉතින් curve හැඩයක් තියෙනකොට සමහර වෙලාවට ඔය දෙපාරක් නවලා මහනකොට hem එක කියන්නේ වාටිය දෙපාරක් නවලා මහනකොට පොඩ්ඩක් ඇම්බර් එනවා. මේ වගේ වෙනවා. ඇම්බර් එනවා නිකන් ගුලි වගේ හැදෙනවා. ගොඩක් කරදරයි. අර එක දිගට මහ ගන්න චුට්ටක් කරදරයි සමහර වෙලාවට. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ මේ වගේ hem foot එක නැතුව ඔයාලා ළඟ මේ hem foot එක නැත්නම් කමක් නැහැ. ඔයගලන්ට පුළුවන් වාටිය මහනකොට එකවරම දෙපාරක් නවලා මහන්න නැතුව ඉස්සෙල්ලා එක සැරයක් නවලා මහලා ඉන්න ඊට පස්සේ නැවත සැරයක් නවලා මහන්න. ඉතින් ඒ විදිහට කළොත් එහෙම අර ඇම්බර් එන ගතිය ඒක නැති වෙනවා. හරි. දැන් මේ hem foot එක මම ඔයගලන්ට පෙන්නු. මේ foot එකක් රුපියල් 200 ගාණක් ඔය වගේ වෙන්නේ ළමයි. හරිම චූටි මුදලක් වෙන්නේ. ඉතින් මේ වගේ දෙයකට ඉන්වෙස්ට් කරන්න මොකද ගොඩක් වටිනවා. නීට් එකට ඔයා බිස්නස් එකක් විදිහට ඇඳුම් මහනකොට නීට්නස් එක ගොඩාක් වැදගත්. හරි. ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයාට පුළුවන් නම් පුළුවන්කමක් තියෙනවා නම් මේ එක එක වැඩේට අදාළ විදිහේ hems පාවිච්චි කරලා ඊළඟට zipper foots වෙනම තියෙනවා. foots ගැන මේ අපේ academy එකේ YouTube channel එකේ වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න. ඔයගලගේ groups වලට දාලා ඇති. ඉතින් නීට් එකට මහ ගන්න ඕන කරන foots වර්ග කීපයක් ඔක්කොම නෙමෙයි කීපයක් පෙන්නලා දීලා තියෙනවා ඒ වීඩියෝ එකේ. academy එකේ YouTube channel එකට ගියොත් ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන්. දැන් ඊළඟට මම කරන්නේ මේ ස්කර්ට් කොටස. මේ තියෙන ස්කර්ට් කොටසනේ මේ ස්කර්ට් එකේ මේ තියෙන්නේ උඩ ඉනට ඇටච් වෙන්නේ මේ කොටස. ඒ කොටස නෙවෙයි පහළ ටික. මේ hem එක කියන්නේ අපේ වාටිය නේ. අනේ වාටිය තමයි මම ඊළඟට ඔයගලන්ට මහලා පෙන්නන්නේ. මේ තියෙන්නේ වාටිය. හරිද? මේ වාටිය මහන විදිය මම පෙන්නන්නම්. දැන් මේ hem foot එක දාලා මහනකොට කොහොමද මෙතන මේ වාටිය මහන්නේ කියන එක මම තව ටිකක් zoom කරලා මෙතනට ගොඩාක් ලං කරලා ඔයගලන්ට පෙන්නන්නම්. එතකොට තවත් හොඳට පැහැදිලිව ඒක බලා ගන්න පුළුවන්. දැන් ළමයි hem එක මහනකොට මේ විදිහට hem foot එක දාගත්තට පස්සේ බලන්න මේ වගේ hem එක මහන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි මේ තනිපටටම මේ විදිහට foot එක උස්සලා ඊට පස්සේ මෙන්න මේ පොඩි ස්පයිරල් එකක් වගේ තියෙනවා. අන්න ඒක ඇතුළට මේ විදිහට ඔයාට ෆැබ්‍රික් එක දාලා එහෙම මහන්නත් පුළුවන්. හැබැයි ඉතින් ගොඩක්ම සාර්ථක මේක චුට්ටක් මෙහෙම නවලා පොඩ්ඩක් නවන්නේ. අඟල් කාලක් විතර පොඩ්ඩක් මේ විදිහට අඟල් කාලක් විතර නවලා ඊට පස්සේ මේ විදිහට foot එක ඇතුළට මේ වගේ දාන්න. මේ වගේ දාගන්න. එතකොට මේක ලස්සනට ඔයාට මහ ගන්න පුළුවන්. හොඳට අර hem එක හොඳ ස්ට්‍රෝං ගතියක් තියෙනවා. එතකොට ඒක දිගටම දැන් ඔයා මහනකොට මේ වගේ ඒ අඟල් කාලක වගේ ප්‍රමාණය මේ විදිහට නවාගෙන තමයි මහන්න ඕනේ. එහෙම මැහුවාම හොඳට hem එක ලස්සනට මහ ගන්න පුළුවන්. ඉතින් මේ පේනවනේ නේද? මේ විදිහට මේක ඇතුළට මේ විදිහට දාගන්න තියෙනවා. දැන් hem එක මේ විදිහට මහ ගන්න. දැන් මේ පේනවද මේ විදිහට ලස්සනට නීට් එකට hem එක මහ ගන්න පුළුවන්.
හොඳයි දැන් මේ විදිහට සම්පූර්ණයෙන්ම ස්කර්ට් එකේ hem එක නීට් එකට මහගත්තා. මේ බලන්නකෝ මේ වගේ ලස්සනට නීට් එකට hem එක මහගන්න පුළුවන් hem foot එක පාවිච්චි කළොත් මේ පේනවා නේද ඔයගලන්ට? මම ටිකක් zoom කරලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම තමයි. එතකොට hem එක ලස්සනටම මැහෙනවා. ඉක්මනට මහගන්න පුළුවන්. මේ ෆුට්ස් වර්ග භාවිතා කරාම යාට කාලය ඉතුරු කරගන්න පුළුවන්. දැන් බිස්නස් එකක් කරනකොට අපිට අඩුම දේ කාලයනේ ටයිම් මැනේජ් කරගන්න හරි අමාරුයි. ඉතින් ටයිම් එක මැනේජ් කරගන්න ඔයාට පහසුවක් වෙනවා මේ විදිහට ඒ වැඩේට අදාළ ෆුට් වර්ග පාවිච්චි කරන එක. දැන් ළමයි ඒ කියලා දුන්න විදිහටම අපි ස්කර්ට් එකේ hem එක මහගත්ත විදිහටම මේ ස්ලීව් එකේ කොටස් ටික දැන් මෙතන මම කිව්වා ලේයර්ස් දෙකක් විදිහට මේ රෆල් ස්ලීව් එක කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් මෙන්න මේ කෙලවර මේ කර්ව් පැත්ත තමයි මහ ගන්න ඕනේ. මේ කර්ව් හැඩයක් තියෙන පැත්ත තමයි hem එක ලස්සනට නවලා මහ ගන්න ඕනේ. මෙන්න මේ පැත්ත මේ විදිහට මෙතෙන්ට වෙනකම්ම මහ ගන්න ඕනේ. බලමු කොහොමද මේ කොටස් ටිකෙත් hem එක මේ කලින් පෙන්නපු විදිහටම ස්කර්ට් එකේ hem එක මහපු විදිහට මේ ෆුට් එකම hem ෆුට් එකම පාවිච්චි කරලා මහ ගන්නේ කියලා. මේ බලන්න දැන් ලස්සනට කලින් ස්කර්ට් එකේ hem එක මහගත්තා වගේම මේ රෆල් ස්ලීව් එකට අවශ්‍ය කරන මේ කොටස් ටිකේ ඒ විදිහටම අපි ලස්සනට මේ වගේ hem එක මහ ගන්න ඕනේ. හීනියට hem එකක් මහන්න ගොඩාක් පළල hem එකක් මහන්න එපා මේ වගේ. හොඳයි ඊළඟට මම පෙන්නන්නම් දැන් hem foot එකක් නැත්නම් මේ වගේ hem foot එකක් නැති කෙනෙක්ට තියෙන සාමාන්‍ය foot එක පාවිච්චි කරලා කොහොමද මේ hem එක මහගන්නේ කියලා. එතනදී ඔයා කරන්න ඕනේ. දැන් ස්කර්ට් කොටසෙත් මේ විදිහටම කරන්න පුළුවන්. මෙතනදී තියෙන curve shape එකක් නිසා මේ විදිහට hem එක ඉස්සෙල්ලා එක සැරයක් මෙහෙම නවන්න. එක සැරයක් hem එක නවලා ඒක මහන්න. එක සැරයක් නවලා මහන්න ඊට පස්සේ නැවත සැරයක් නවලා මහගන්න. ඉතින් ඒ විදිහට කරාමත් ඔයාලට නීට් එකට මේ hem එක මහගන්න පුළුවන් hem foot එකක් ඔයා ළඟ නැති වුණත්. බලමු කොහොමද මේක මහගන්නේ කියලා. මම මුලින්ම කරන්නේ මේ විදිහට එක සැරයක් මෙහෙම නවනවා. එක සැරයක් මේ විදිහට නවලා මහගෙන යනවා.
මේ විදිහට එක සැරයක් නවලා දැන් මහගෙන තියෙන මේ බලන්න. මේ විදිහට එක සැරයක් නවලා මහගෙන තියෙන්නේ. ඊට පස්සේ නැවත සැරයක් මෙහෙම ඇතුළට නවලා නැවත සැරයක් මහන්න. මේ විදිහට තමයි කරගන්න ඕනේ. ඔයාලගේ හෙම් ෆුට් එකක් නැත්තම්. හොඳයි දැන් මේ බලන්නකෝ මේ විදිහට මැහුවාම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මම හිතනවා ඔයගලන්ට පේනවා ඇති කියලා පැහැදිලිව. මේ බලන්න. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එහෙම කළත් ඔයාලට නීට් එකට මේ හෙම් එක මහ ගන්න පුළුවන්. පේනවනේ? එතකොට මේ වගේ මැහුම් දෙකක් වගේ පේනවා. දැන් හෙම් ෆුට් එක නැතුව මේ කියලා දුන්න විදිහට මහනකොට හොඳ ශක්තිමත් බවකුත් තියෙනවා හෙම් එකේ. මේ බලන්න මේ විදිහට මහ ගන්න පුළුවන්. ඉතින් ওই ක්‍රම දෙකම මම ඔයගලන්ට පෙන්නුවේ. මොකද දැන් හැමෝටම හෙම් ෆුට්ස් නැහැනේ. හෙම් ෆුට් නැති කෙනෙක්ට ලේසියෙන් කරගන්නේ කොහොමද කියන එක පෙන්වන්න අවශ්‍ය නිසා. මේ කොටස් දෙක මහගෙන ඉවරයි හෙම් එක. ඊළඟට තව පුංචි කොටස් දෙකක් තියෙනවනේ. මෙන්න මේ කොටස් දෙක. මේ දෙකෙත් හෙම් එක ඒ විදිහටම මහගමු. මේ විදිහට මේ කොටසත් මහගත්තා. මේ බලන්න මේ විදිහට මහුවාම ඔයාලට නීට් එකට මහ ගන්න පුළුවන්. හැබැයි ඉතින් අර දෙපාරක් නවල අනිවාර්යයෙන්ම මහන්න ඕනේ. එක සැරේම නවල මහුවොත් ටිකක් රැලි ගහන්න ඇමරෙන්න වගේ බලන්න. ඊළඟට මේ කොටසත් මම මේ විදිහටම මහ ගන්නවා. හොඳයි දැන් මේ විදිහට කොටස් ඔක්කොම මහගෙන ඉවරයි. මේ රෆල් ස්ලීව් එක කරගන්න උවමනා කරන කොටස් ඔක්කොම මහලා තියෙනවා. බලන්න කොටස් හතරක් අපිට අවශ්‍ය වෙනවා. කොටස් හතරම මේ විදිහට මහගෙන ඉවරයි. ඊළඟට යමු ඊළඟ ස්ටෙප් එකට. ඊළඟට කරන්න තියෙන්නේ රැලි කරගන්න එක. මේ රෆල්ස් ලස්සනට මෙහෙම රැලි කරලා හදා ගන්න ඕනේ. ඒක කොහොමද කරගන්නේ කියලා මම ඔයගලන්ට කියලා දෙන්නම්. මේක ක්‍රම දෙකක් මම පෙන්නන්නම් කරගන්න පුළුවන්. දැන් ගැදරින් ෆුට් එකක් පාවිච්චි කරලා මේක ගැදර්ස් හදා ගන්න පුළුවන්. මේ ගැදරින් ෆුට් එක කියන්නේ මෙන්න මේකට. මේ වගේ එකක් තමයි ගැදරින් ෆුට් එක. මේ නට් එකෙන් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඔයගලන්ට. ඉතින් ගැදරින් ෆුට් එකක් තියෙනවා නම් මේක පාවිච්චි කරන්න නැති කෙනෙක්ට කරගන්න විදිය මම කියන්නම්. මැෂින් එක හදා ගන්න ඔයා නූල් ගොඩක් බුරුලෙන් යන විදිහට. ඒ කියන්නේ ළඟින් නෙවෙයි. නූල් ටිකක් ඈතින් ඈත එක මැහුමක ප්‍රමාණය ටිකක් ලොකුවට හිටින විදිහට මම නම් සෙටින්ග්ස් හැදුවා පහට දාගත්තා. ඊට පස්සේ මේ විදිහට මේ කෙලවර ඉඳන් අඟල් කාලක් විතර ඇතුලෙන් යන විදිහට මේ වගේ බුරුල් නූලෙන් බුරුල් මැස්මක් මේ විදිහට මහගන්න. හරි. මේ විදිහට මහගෙන ඉවර වෙලා
ඊළඟට බලමු කොහොමද ගැදර්ස් හදාගන්නේ කියලා. මෙන්න මේ විදිහට එක නූලකින් අදින්න. එක නූලකින් ඇදලා ඔයාලට පුළුවන් ලස්සනට ගැදර්ස් හදාගන්න. මේ බලන්නකො ලස්සනට ගැදර් වෙනවනේ. නැත්තම් ගැදරින් ෆුට් එකෙන් කරන්නත් පුළුවන්. දැන් ෆුට්ස් ඔයාලා ළඟ නැහැ කියලා වරි වෙන්න එපා. මේ කියලා දෙන දැන් මම හැම එකම දෙවිදිහටම කියලා දෙනවනේ. ෆුට්ස් තියන අයට කොහොමද ෆුට්ස් නැති අය කොහොමද කරගන්නේ කියලා. ඒ නිසා ඒකෙන් හොඳට බලලා ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕගොල්ලෝ මේ කරන විදිහ. අදහසක් ගන්න. හරි? මේ විදිහට මම ගැදර්ස් හදා ගන්නවා ලස්සනට. මේ බලන්න මේ වගේ තියෙනවා. ගැදර්ස් ටික. හරිද? මේ විදිහට අනිත් කොටස් ටිකත් ඔක්කොම මේ වගේ ගැදර්ස් හදා ගන්න ඕන. මේ වගේ කෙලවරෙන් කියන්නේ මේ දාරේ ඉඳන් ඇතුළට පොයින්ට් එකක් දෙකක් විතර හිටින විදිහට අඟල් කාලක් වගේ හිටින විදිහට මේ විදිහට මහ ගන්න. අඟල් භාගයක් විතර ඇතුළට ගන්න එපා. එච්චර වැඩි. මේ මහුම මේ විදිහට මහ ගන්න. ඊට පස්සේ මේ විදිහට එක නූලකින් ඇදලා ඔයාට පුළුවන් ලස්සනට ගැදර්ස් ටික හදා ගන්න මේ වගේ. දැන් මේ කරන්නේ අපි ඉස්සෙල්ලාම මේ ස්ලීව් එක හදාගෙන ඉන්න එක. මේකට දාන්නේ මේ වගේ රෆල් ස්ලීව් එකක් නේ. ඉතින් ඒක තමයි මම මේ පෙන්නන්නේ. يعني රෆල්ස් දාලා තමයි මේක ඇත්තටම අර බේසික් ස්ලීව් එක අවශ්‍ය නැහැ මේ වගේ ස්ලීව් එකක් කරගන්න ඔයාට. මේ විදිහට පටි කොටස් පාවිච්චි කරලා ලස්සනට කරගන්න පුළුවන්. හරි? ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ. මේ ඊළඟට තව කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙකත් මේ විදිහටම ගැදර්ස් හදාගමු. මේ බලන්න මේ විදිහට ඇදලා ගැදර්ස් හදාගන්න. දෙපැත්තෙන්ම අදින්න පුළුවන්. දෙපැත්තෙන්ම මේ විදිහට එක නූලකින් ඇදලා ගැදර් කරගන්න පුළුවන්. අට අවශ්‍ය දිගට ඊට පස්සේ මේ ගැදර්ස් ටික ජස්ට් කරගන්න ඕනේ. හරි? මේ ඊළඟට අනිත් කොටසත් මේ විදිහටම ගැදර් කරගමු. හොඳයි. දැන් මේ විදිහට කොටස් හතරම මේ වගේ රෆල්ස් ටික ගැදර් කරලා හදාගෙන තියෙනවා. ඊළඟට මම පෙන්නන්නම් ඔයගලන්ට මතකයිනේ මෙන්න මේ විදිහට අපි පටි කොටස් කපා ගත්තා. අන්නේ පටි කොටස් දැන් ඇත්තටම මේ මැටීරියල් එක මෙහෙම හොඳට හිටිනවා ළමයි. අර අයන් කරන්න අත්‍යවශ්‍යම වෙන්නේ නැහැ. මෙහෙම නවලා නැත්තම් ඔයා පාවිච්චි කරන මැටීරියල් එක මේක නෙවෙයි නම් වෙන එකක් නම් ඒ කියන්නේ කොටන් ගතිය අඩු මැටීරියල් එකක් නම් ගොඩක් වෙලාවට මෙහෙම නැවලා තිබ්බට මෙහෙම අතින් තද කරාට හිටින්නේ නැහැ. හැබැයි මේ මැටීරියල් එකේ වාසිය තමයි මේක පේපර් ලිනන්නේ. මේ ලිනන් එක උනත් නෝමල් ලිනන් එක උනත් මේ විදිහට නැමුවාම හොඳට හිටිනවා. අතට මේ පේපර් ලිනන් එක හරිම ක්වොලිටි එකක්. අර සාමාන්‍ය නෝමල් ලිනන් එක වගේ නෙවෙයි. හොඳද? ඉතින් මේ විදිහට මම අඟල මේ දෙපැත්තෙන් මේ පටි කොටස මේ වගේ ප්‍රමාණයකට හදාගත්තනේ අපි ඊට පස්සේ මෙහෙම දෙපැත්තෙන් අඟල ඇතුළට නවලා මේක නැවතත් මේ විදිහට නවන. මේ බලන්න මේ විදිහට නැවතත් නවන. හරි? ඊළඟට කරන්න ඕනේ මම නැවතත් පෙන්නන්නම් ඒක. මේ විදිහට තමයි අපේ පටි කොටස තියෙන්නේ. මෙහෙම දෙපැත්තෙන් අඟල නවලා මම මේ විදිහට හොඳට අතින් හද කරගන්න ඕන ළමයි. හොඳට අතින් මෙහෙම ප්‍රෙස් කරාම මේක හිටිනවා. දැන් අර සාමාන්‍ය වෙන පොලිස්ටර් ගතිය වැඩි ස්ට්‍රෙච් ඒ කියන්නේ ටිකක් ස්ට්‍රෙච් හරි එහෙම නැත්නම් පොලිස්ටර් ගතිය වැඩි කොටන් ගතිය අඩු මැටීරියල්ස් මේ වගේ පොඩක් හිටිනවා අඩුයි. මේ මැටීරියල් එකේ වාසිය තමයි මෙහෙම හිටිනවා. ඊළඟට මේක මෙහෙම දෙකට නවනවා. හරිද? මේ විදිහට දෙකට නවලා මෙන්න මේ කොටස් මේ ඇතුළට දාලා මහගන්න එකයි කරන්න තියෙන්නේ. ලස්සනට මේ රැලි ටික මැදට වගේ ගන්න. වැඩි හරිය රැලි ටික මැදට ගන්න. මේ විදිහට හොඳට රැලි ටික හදාගන්න. අර උරහිස කෙලවරට රැලි ටික ගොඩක් ආවම ඉතින් ලස්සනයි නම්. විදිහට ජස්ට් කරලා ලස්සනට රැලි ටික හදාගන්න. ඊට පස්සේ වට කරන්න තියෙන්නේ මේ විදිහට දැන් දෙපැත්තෙන් අඟල් භාගේ ඉතුරු කරලා. මම පෙන්නන්නම් ඒක. මේ විදිහට මේ පටියේ දැන් දෙපැත්තෙන් අඟල් භාගේ ඔයාලට අඟල් කාලක් අල්ලලා මහන්නත් පුළුවන්. භාගයක්ම අවශ්‍ය නැත්නම්. ඉතින් මේ විදිහට මම අඟල් භාගයක් ලකුණු කරන්න මේ පටියේ
දෙපැත්තෙන් අඟල් භාගේ ඇරලා මෙන්න මේ වගේ තමයි මේක ප්ලැටිනම් නෙමේ ඉන්විසිබල් පෙන් එක ටික වෙලාවක් ගියාම මේ මාක් එක පේන්නේ නැතිව යනවා. ඉතින් ප්ලැටිනම් මෙහෙම පාවිච්චි කරන්න එපා. පෑන් ප්ලැටිනම් නිකම් පැන්සල් ඒවයින් රෙදි වල අඳින්න එපා. ඒකට ප්‍රොෆෙෂනල් නැහැ. හරිම අපිලිවෙල ගතියක් තියෙනවා. හින්දා පුරුදු වෙන්න එක්ක ඉන්විසිබල් පෙන් එකක් මේ රුපියල් 100ක් වගේ වෙන්නේ මේ වගේ පෙන් එකක්. ඉන්විසිබල් පෙන් එකක් එහෙමත් නැත්නම් ටේලරින් චෝක් එකක් පාවිච්චි කරන්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට කියලා මෙන්න මේක ඇතුළට මේ දැන් දාන්න ඕනේ අපිට මේ විදිහට ඇතුළට තියාගන්න ඕනේ මේක නේ. ඔන්න ඔය විදිහටයි තියෙන්න ඕනේ. හරිද? මේ විදිහට තියාගන්නයි ඕනේ. හරි දැන් මෙහෙම හිටින්න මේ බලන්න මේ විදිහට ලස්සනට රැලි ටික තියාගන්න ඕනේ අපිට. රැලි ටික තච්චුට මෙහෙට ගන්නවා මම. බැලන්ස් කරගන්න. ටිකක් වැඩිපුර මේ මැදට රැලි ටික දාන්න පුරුදු වෙන්න. එතකොට මේක ලස්සනයි. ළඟට මේ පැත්තෙනුත් අඟල් භාගයයි මේ පැත්තෙනුත් අඟල් භාගයයි දෙපැත්තෙන් හිටින විදිහට කොහොම තියලා මේකට ඉස්සෙල්ලා අල්ල ගන්න ඕනේ. දැන් ඒක කරන්න ඔයාලට තියෙන ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ හොඳට බලා ගන්න. දැන් මෙහෙම අඟල මෙහෙම ඇතුළට නවලන්නේ තියන්නේ අපි. මේක චුට්ටක් මෙහෙම දිග අර ගන්න දැන් මේ තමයි හොඳ පිටපැත්ත. ඊට පස්සේ මේක හොඳට මතක තියාගන්න මේ වාටිය යටට තියෙන්න ඕනේ. වාටිය මහපුක යටපැත්තට හොඳ පිට අනිවාර්යයෙන්ම උඩට තියෙන විදිහට ගන්න. ඊට පස්සේ මේක මෙහෙම තියලා. හරි. අද මේ පැත්තනේ අපි මාක් කරන් තියෙන්නේ මේ පැත්ත ගමු. මේක මෙහෙම තියලා මේ අඟල් භාගේ පේනවනේ දෙපැත්තෙන් අපි මාක් කරගත්තා. ඊට පස්සේ මේ අඟල හොඳට මතක තියාගන්න. මේ අඟලක් මේ විදිහට අපි මෙන්න මෙහිමයි තිබුණේ. මම නැවත පෙන්නන්න. ඔන්න ඔය විදිහට කටි කොටස තිබුණේ. හරිද? ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ අඟලක ප්‍රමාණය මේ විදිහට එම දිග අර ගන්නවා. දැන් මේ තියෙන්නේ හොඳ පිටපටි. හොඳේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ විදිහට මේ හදාගත්ත රෆල් එකේ මේ පළල වැඩි එක. හොඳේ. ඉස්සෙල්ලාම ගන්න පළල වැඩි එක තියලා ඊට උඩින් අනිත් එක තියලා මහන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් තව විදිහක් තියෙනවා. මේ දෙකම එකට තියලා මහලා ඊට පස්සේ මේක උඩින් තියලා මහන්නත් පුළුවන්. ඉතින් දෙකම හරි. දෙකෙන් කැමති විදිහක්. මේ විදිහට තියලා. මේ විදිහට තියලා මේක ටිකක් මෙහෙම ඇතුලෙන්. ටිකක් ඇතුලෙන් මෙහෙම තියලා මහගන්න. මේ විදිහට ඇතුලෙන් තියලා මහගන්න. අපි බලමු මහගන්න විදිහ මේ අඟල කෙලවරටම එන්න එපා. අඟල කෙලවරටම එන්න එපා. මේ විදිහට මේ ඇතුලේ ඉඳන් අඟල් භාගයක් විතර හිටින විදිහට ඔන්න ඔහොමනේ. ඒ කියන්නේ මේ පැත්තේ ඉඳන් අඟල් භාගයක් විතර මෙහෙම ඇතුලට හිටින විදිහට මේ පටිය තියලා මේක මහගමු. දැන් මහනකොට බුරුල් නූලෙන් මහන්න එපා. සාමාන්‍ය මහන විදිහට මහන 2මාර 3 ඔය වගේ ප්‍රමාණයකට අපි සාමාන්‍යයෙන් මහන්නේ. ඉතින් මේ ප්‍රමාණයට මහ ගන්න දැන් මහනකොට. මේ විදිහට රැලි ටික ලස්සනට ඇඩ්ජස්ට් කරගන්න. තියාගෙන දැන් මේක මහ ගමු. හැම වෙලේම මෙහෙම බෑක් ටැක් කරලා පටන් ගන්න. ඒ කියන්නේ ආපස්සට මහලා පටන් ගන්න. හරි දැන් ওই විදිහට මහගත්තනේ එනවනේ දැන් මේ වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ ගන්න මේ චූටි කොටස. ඒ කියන්නේ මේකට උඩින් එන රෆල් කොටස. ඒකත් ඒ වගේම මේ විදිහට රැලි හිම හදාගෙන ගාන්ට බලන්න මේක උඩින් තියාගන්න. රැලි ටික හදාගෙන මේ ප්‍රමාණයටම ඒකත් හදා ගන්න ඕනේ. එයාට පැටලෙනවා වගේ නම් මෙහෙම තියලා පින් එකකින් රඳව ගන්නත් පුළුවන් මේක. මේ විදිහට පින් එකක් තියලා රඳව ගන්නත් පුළුවන්. හරි. කැමති නම් මේක තව චුට්ටක් ඇතුලෙන් අල්ලන්නත් පුළුවන්. මේ කෙලවරටම යන්නේ නැතුව මේක තව ටිකක් මෙහෙම ඇතුලෙන් අල්ලන්නත් පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත. මේක කැමති විදිහට කරගන්න. මේ විදිහට මම ටිකක් ඒක අඟලක් විතර ඇතුලේ. දැන් මේතන ඉඳන් අඟලක් විතර ඇතුලෙන් මම ඒක අල්ලන්න. රැලි ටික ලස්සනට බැලන්ස් කරගන්න. මේ විදිහට රැලි ටික ලස්සනට බැලන්ස් කරගන්න. මේ පැත්තේ දැන් අර පැත්තෙත් අපි අඟලක් ඇතුළට නෙවෙයි එහෙනම් මේ පැත්ත ඒ විදිහට අඟලක් ඇතුළට හිටින විදිහට තියාගන්න. දැන් එහෙමත් තියලා පින් එකක් ගහගන්න මේ. මෙහෙම තියලා පින් එකක් ගහගන්න. ඊට පස්සේ දැන් ඔයාට පුළුවන් මේ ඇතුලේ රැලි ටික ලස්සනට බැලන්ස් කරගන්න. හරියටම එම රැලි ටික ලස්සනට එන විදිහට. හරිද? දැන් මේ විදිහට තියලා අපි මේක මහගමු.
හරි. දැන් පේනවද අපි කරපු දේ? මේ බලන්න මේ විදිහට මහගෙන තියෙන්නේ. මේ බලන්නකෝ. මේ වගේ මහගෙන තියෙන්නේ. මේ වැඩි නූල් කොටස් අපිට කපලා අයින් කරගන්න පුළුවන්. හරි. දැන් ඊළඟට මොකද කරන්නේ? මේ බලන්න දැන් ලස්සනට මේ වගේ රැලි ටික හදාගත්තා. මේ බලන්න මේ විදිහට අපි මේ කෙළවරේ ඉඳන් අඟල් භාගයක් විතර ඇතුළට වෙන්න මේ වගේ රෆල් කොටස් දෙක තියලා අල්ලගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊළඟට මම මේක මෙහෙම තියාගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන අඟලක් තියෙනවනේ මේ. මෙන්න මේ අඟලක ප්‍රමාණය. ඒ අඟලක ප්‍රමාණය මෙහෙම ඇතුළට නවලා කලින් මේ පටිය තිබුණ විදිහටම මෙහෙම ඇතුළට නවලා ඒකෙන් මෙන්න මේ විදිහට මේක මෙහෙම වහ ගන්න. මෙහෙම වහලා මේ උඩින් මහුමක් වහ ගන්න ඕන. තමයි මේ ස්ලීව් එක හදාගන්න. හොඳට බලගන්න මේක ගොඩක් ලස්සන ස්ලීව් එකක්. ඉතින් මේ ස්ලීව් එකේ ස්පෙෂලිටි එක තමයි මේක සාමාන්‍යයෙන් දැන් වයස ඕනනම් මේ අවුරුදු 5-6 වගේ ඉඳන් උනත් අවුරුදු 30-40 වෙනකන් උනත් ඕනම කෙනෙක්ට මේ ස්ලීව් එක දාලා මේක කරගන්න පුළුවන්. ඊටත් වැඩි කෙනෙක්ටත් පුළුවන්. මම කියන්නේ අර මේකට එහෙම ඒජ් ලිමිට් එකක් නැහැ ඉතින්. ඔයාලට කැමති විදිහකට මේක කරගන්න පුළුවන්. මේ වගේ. මේ බලන්නකෝ දැන් කරන්නේ. මෙන්න මේ විදිහට එහෙම නවලා මේක මෙහෙම උඩින් තියනවා. මේ විදිහට උඩින් තියලා මෙන්න මේ කෙළවරේ ඉඳන් මේ කෙළවර දක්වා මේ ඇතුලේ මේ මහුම් මොකුත් පේන්නේ නැති වෙන්න මෙහෙම හොඳට මේකට තියන්න. හරි. තියලා මේ විදිහට මෙහෙම මහ ගන්න. ආපස්සට මහලා පටන් ගන්න. එතකොට මහුම හොඳට ශක්තිමත්ව හිටිනවා. මේ බලන්නකෝ දැන් මේ විදිහට ලස්සනට නීට් එකට අපේ ස්ලීව් එක අපි හදාගෙන තියෙන්නේ පටි කොටසට මේ රෆල්ස් ටික මේ විදිහට තියලා ඇටච් කරගත්තා. මේ බලන්නකෝ. දැන් ඊළඟට හරිම ලේසි. මෙන්න මේ වගේ තමයි අපි ස්ලීව් එක ඇඳුමට තියලා මැහුවාම එන්නේ. පේනවද? මේක ගොඩක් ලස්සන ස්ලීව් එකක්. ඔයගලන්ට බ්ලවුස් එකකට උනත් මේ ස්ලීව් එක යූස් කරන්න පුළුවන්. හරි? දැන් මේ විදිහට තමයි තියෙන්නේ. මේ විදිහටම අනෙක් ස්ලීව් එකත් දැන් හදාගමු. මේ ස්ලීව් එකක් කරනකොට ඔයගලන්ට නැවතත් තවත් හොඳට පැහැදිලි වෙයි කලින් කරපු දේ කලින් ස්ලීව් එකට කරපු දේ. දැන් මේ විදිහටනේ අපේ පටි කොටස තියෙන්නේ. මේකේ මේ විදිහට අඟල ඇතුළට මේ වගේ නැවිලා තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මෙන්න මේක මේ විදිහට දිග අරගන්න. දැන් මේ තියෙන්නේ හොඳ පිටපැත්ත. හරි? ඊළඟට මේ වගේ අරගන්න ගැදර් කරගත්ත ලොකු පටි. ඒ කියන්නේ පළල වැඩි එක. පළල වැඩි එක අරගෙන දැන් මේ කෙළවරේ ඉඳන් අඟල් භාගයක් විතර ඇතුළට වෙන්න මේ විදිහට තියාගන්න. මෙහෙම තියලා මේ වගේ පින් එකක් දාගන්න. මේ විදිහට පින් එකක් දාගන්නකො. ඊළඟට අනිත් පැත්තෙනුත් ඒ විදිහටම තියලා පින් එකක් දාගන්න. මේ විදිහට පින් එකක් දාගන්න. හරි. ඊට පස්සේ මේ ඇතුලේ තියෙන රැලි ටික ලස්සනට මේ වගේ ලස්සනට ඇඩ්ජස්ට් කරලා මේ කෙළවරේ ඉඳන් අඟල් භාගයක් විතර ඇතුලට වෙන්න. මම මේ විදිහට ඇඳලා පෙන්නන මේ කෙළවරේ ඉඳන් අඟල් භාගයක් විතර ඇතුලට වෙන්න මේක මේ විදිහට තියාගෙන ඊට පස්සේ පුළුවන් මේක මහ ගන්න. හරි. මේ මැදට ටිකක් වැඩිපුර ඇලි දැම්මහම ලස්සනයි. හරි. දැන් අපි මේක මේ විදිහට මහ ගමු. දැන් මේ විදිහට එකක් ඇටච් කරගත්තා. ඊළඟට මේක උඩින් මේ අනිත් කොටසක් තියලා මහ ගන්න. කලින් කරපු විදිහම තමයි. බලන්න මේක මල් චුට්ටක් මතක ඇති අඟලක් දෙපැත්තෙන් අඟල මේ කලින් එක ඇල්ලුව තැනට වැඩිය අඟලක් ඇතුලෙන් තමයි මේ විදිහට තියාගත්තේ. වෙනව නේද? එහෙම තියලා පින් එකක් ගහගන්න මේ වගේ. ඊළඟට මේ පැත්තෙත් එහෙමයි. මේ කලින් පටිය අල්ලපු තැන ඉඳන් අඟලක් ඇතුලට වෙන්න තියාගන්න. මේක අනිවාර්යෙන් කරන්න ඕනේ නැහැ. මේ ටිකක් තව ලස්සන වැඩි කරගන්නයි මේ විදිහට මම කරන්න කියන්නේ.
ඔයාලට කැමති නම් මෙහෙම නැතුව මේ කෙලවර ඉඳන් මේ කෙලවරටම මේක තියාගන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් මේ වැඩි ටික තියෙනවනේ මේ වැඩි ටික දැන් ඔයාලට ලස්සනට බැලන්ස් කරගන්න පුළුවන් මේ විදිහට පින්ස් දෙකක් දෙපැත්තට දාගත්තට පස්සේ. හරි. මේක උඩින් මෙහෙම තියලා බලන්න. මේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් රැලි ටික මෙහෙම ලස්සනට හිටින විදිහට මෙහෙම හදාගෙන ඊට පස්සේ මේක උඩින් මහ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තියලා මහ ගන්න. මේ බලන්න දැන් මේ විදිහට මහගෙන තියෙන්නේ. ඊට පස්සේ මොකක්ද කරන්නේ? ඊළඟට දැන් මෙතන මතකයිනේ අපි අඟල් භාගයක් මෙහෙම ඇතුළට වෙන තමයි තියාගත්තේ. ඊට පස්සේ මේක මෙන්න මේ විදිහට මෙහෙම තියලා මේ අඟල් භාගෙ තියෙන මේ අඟල මෙතන අඟලක් නේ තියෙන්නේ. අන්න ඒ අඟල මේ විදිහට ඇතුළට නමනවා. ඔයාලට අඟල් භාගයක් තියන්නත් පුළුවන්. නමුත් අඟලක් තියලා ගත්තාම මෙහෙම දෙපැත්තෙන්ම ඒක හොඳට ශක්තිමත්ව හිටිනවා මේ ස්ලීව් එක. හරි. මේ විදිහට අඟල ඇතුළට නමලා ඒක ගෙනහිල්ලා මෙන්න මෙහෙම මේක උඩින් තියලා උඩින් මහන්නයි තියෙන්නේ. හරි. ඊපස්සේ මෙතනත් මේ විදිහට මේ පැත්තේ අස්සන්ට ඒ අඟලක ප්‍රමාණය මෙහෙම තියෙන්න ඕනේ. මේ පැත්ත බලන්න මේ විදිහට මෙන්න මෙහෙම ඔය විදිහට තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේ කොටස ගෙනහිල්ලා මේක උඩින් තියනවා. මෙහෙම තියලා අපි මේක දැන් මහගමු. මේ බලන්න මේ විදිහට අපි ලස්සනට මොන ස්ලීව්ස් දෙකම හදාගෙන තියෙන්නේ. නේ ස්ලීව්ස් දෙකම මේ විදිහට හදාගත්තා. දැන් මේක මේ විදිහට තමයි තියෙන්නේ. මහල ඉවරුණාන් පස්සේ මෙන්න මෙහෙම තමයි මේක තියෙන්නේ. ස්ලීව්ස් දෙක. හරිම ලස්සනට තියෙනවා. ඉතින් මේක මෙන්න මේ වගේ ඔයාලට මම කලිනුත් මතක් කළා වගේ බ්ලවුස් එකකට උනත් මේ වගේ ස්ලීව් එකක් දාලා මහ ගන්න පුළුවන්. හරි. එහෙනම් ඊළඟට යමු ඊළඟ ස්ටෙප් එකට. දැන් මේ තියෙන්නේ ඇඟ කොටස. මේ තමයි ඇඟ කොටස. මේ ෆ්‍රන්ට් එක ඉදිරිපස්ස ඔයගලන්ට පේනවා ඇති ලස්සනට අපි ස්වීට් හાર્ට් නෙක් එක දාලා තමයි ෆ්‍රන්ට් එක කරගෙන තියෙන්නේ. දැන් මෙතනත් මම ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මේ ඩාට්ස් ටික මහන එක. මේක පැත්තක ඉන ඩාට් එක, සයිඩ් ඩාට් එක, ඊළඟට මෙතන ඉන ඩාට් එක තියෙනවා, මෙතන සයිඩ් ඩාට් එක තියෙනවා. මුලින්ම මේ ඩාට්ස් ටික මහගෙන ඉන්න. මේ විදිහට ඩාට් එකේ සෙන්ටර් ලයින් එක තියෙන්නේ. අන්න ඒ සෙන්ටර් ලයින් එකෙන් මේක නවලා අල්ලගන්න. ඊළඟට ඩාට් එක ඉවර වෙන තැන හරියටම මේ විදිහට බලා ගන්න. ඊට පස්සේ ඩාට් එක මහ ගන්න. මෙන්න චුට්ටක් නූල ඉතුරු වෙන්න නූල කපන්න ඩාට් පොයින්ට් එක හරියදී. දැන් මේ විදිහට සයිඩ් ඩාට් එක මහුවා ඊට පස්සේ වේස්ට් ඩාට් එක. මේ තියෙන වේස්ට් ඩාට් එක. අපි වේස්ට් ඩාට් එක ඒ විදිහටම කියන්නේ අපේ ඉන ඩාට් එක මේ තියෙන්නේ. ඒකත් ඒ විදිහටම මහගමු. හරි. දැන් එක පැත්තක සයිඩ් ඩාට් එකයි වේස්ට් ඩාට් එකයි දෙකම මේ විදිහට මහගත්තා. ඊළඟට අනිත් පැත්තේ තේ ඩාට්ස් දෙක ඒ වගේම මහගමු. දැන් වේස්ට් ඩාට් එක මහුවා ඊළඟට ඒ පැත්තේ සයිඩ් ඩාට් එක ඊළඟට මහනවා. දැන් මේ විදිහට ෆ්‍රන්ට් පැනල් එකේ ඩාට්ස් දෙකම මහගෙන තියෙන්නේ. පේනවද මේ ඩාට්ස් දෙක මහවම ලස්සනට බස් එක මේ විදිහට හැදිලා තියෙනවා. හරි. මේ වගේ තමයි තියෙන්නේ. ඊළඟට කරන්න ඕනේ ෆේසින් කොටස් ටික අල්ලගන්න එක. දැන් ෆේසින් බලමු අපි මහගත්තනේ ෆ්‍රන්ට් එකටයි බැක් එකටයි දෙකටම ෆේසින් කොටස් මේ විදිහට හදාගෙන තියෙන්නේ. මේ ෆ්‍රන්ට් එකේ ෆේසින් කොටස ඉස්සෙල්ලාම ගන්න. මේක හොඳට බලා ගන්න කරන විදිහ. ෆ්‍රන්ට් එකේ ෆේසින් එක අරගෙන මේ පේනවනේ මේ විදිහට
ෆේසින් එක මෙහෙම තියාගන්න. ෆේසින් එක මේ විදිහට තියාගන්නකො හරියටම මෙහෙම හිටින විදිහට. හරි. මේ විදිහට තියාගන්න. ආම් හෝල් එක එහෙම හරියටම මැච් කරලා ඔය වගේ ෆේසින් එක තියාගන්න. ෆේසින් එකට තියලා මේ වගේ පොඩි පින් එකකින් රඳව ගන්න. එතකොට ඔයාලට මේක මහනකොට ඒක පහසුවක් වෙනවා. දැන් අපි ස්ලීව් එකක් තියාගන්න ඕනේ. මෙන්න මෙතනටම ස්ලීව් එකක් තියාගන්න ඕනේ. මම පෙන්නන්නම් ඒක කොහොමද කරගන්නේ කියලා. ඉස්සෙල්ලා මේ විදිහට ෆේසින් එක අපි මේකට තියලා රඳවගෙන ඉමු. හරි. මේ විදිහට ඔන්න ෆේසින් එක තියාගත්තා. ඊළඟට බලන්න දැන් හදාගත්ත ස්ලීව්ස්. මේ තියෙන්නේ අපි හදාගත්ත ස්ලීව් කොටස් දෙක නේද? දැන් ස්ලීව් එක එන්න ඕනේ. දැන් මේ ස්ලීව් එක මෙහෙමනේ ඇටච් වෙන්න ඕනේ මෙතනට. නේ මේ විදිහටනේ ඇටච් වෙන්න ඕනේ. එහෙම වෙන්න නම් කොහොමද මේක ඇතුළට දාන්නේ? දැන් මේ ෆේසින් එක මහුවාම ෆේසින් එක ඇතුළ පැත්තට යනවා. හරි? එතකොට කොහොමද බලන්න මේක අපි තියාගන්න ඕනේ. මේ ස්ලීව් එකේ කන පිට පැත්ත උඩට ගන්න. ස්ලීව් එකේ කන පිට පැත්ත උඩට අරගෙන මෙන්න මේ විදිහට මෙතෙන්ට තියලා බලන්න. මෙතන දැන් අඟල් භාගෙ මහුම් වාසියක් තියෙනවා කියන එක මතක තියාගන්න. මෙහිම අඟල් භාගෙ මහුම් වාසියක් මෙතන තියෙනවා. නේ මේ විදිහට අඟල් භාගෙ මහුම් වාසියක් යනවා. හරි. මේ පැත්තෙත් එහෙමයි. මේ පැත්තෙත් මේ විදිහට අඟල් භාගෙ මහුම් වාසියක් තියෙනවා. ඒක ඉස්සෙල්ලා ওই විදිහට මාක් කරගන්න. නැත්නම් ඔයාට පැටලෙනවා මේක කරන විදිය. ඊළඟට මේ විදිහට ස්ලීව් එක අරගෙන මේ විදිහට ස්ලීව් එක අරගෙන දැන් මේ තියෙන උඩට තියෙන කන පිට පැත්ත. හරි? මේ උඩ තියෙන කන පිට පැත්ත. ඒක මෙන්න මේ ෆේසින් එක අස්සට මෙන්න මේ විදිහට දාන්න. මේ විදිහට දාලා මෙන්න මෙහෙම ගන්න එකට. ඊට පස්සේ මෙතනින් මේ විදිහට තියාගන්න. මේ පැත්තෙන් අඟල් භාගයක් අතෑරලා තියන්න. මේ පැත්තේ කෙළවරටම තියන්න නේ. මේ විදිහ. මේ ආම් හෝල් එක පැත්තෙන් අඟල් භාගයක් මෙතන කෙළවරේ අතෑරලා ඊට පස්සේ මේ විදිහට තියලා දැන් මේකත් අහු වෙන විදිහට තමයි අපි මහ ගන්න ඕනේ. ක්ලියර්ද? මේකත් අහු වෙන විදිහට. මම පින් එකක් දාගන්නකෝ. මේ විදිහට පින් එකක් දාගත්තාම ලේසි. හරිද? දැන් අනිත් පැත්තටත් එහෙමම කරන්න. අනිත් පැත්තේ ස්ලීව් එකක් ගන්න. ස්ලීව් එකේ කන පිට උඩට ගන්න. නේ? ස්ලීව් එකේ කන පිට පැත්ත කියන්නේ වාටි එහෙම පේන පැත්ත. මේ පැත්ත උඩට ගන්න. මේ නූල් කෑලි කියන ඒවාම කපලා අයින් කරන්න පුළුවන්. හරිද? ඔය විදිහට ගන්න. ඊට පස්සේ කලින් වගේම මෙන්න මෙතන. හරි? මේ විදිහට මේක ඇතුළට දාන්න. ස්ලීව් එක මෙහෙම ඇතුළට දාලා මේ ආම් හෝල් එකේ කෙළවරේ ඉඳන් අඟල් භාගයක් අතාරින්න. අඟල් භාගයක් අතාරින්න. මොකද මේ මහුම් වාසිය. දැන් මේ ටික කෙළවරටම මෙහෙම හිටින විදිහට තියාගන්න. තේරෙනවද? මම නැවතත් පෙන්නන්නම්. මේ ආම් හෝල් එකේ මේ පැත්තේ ඉඳන් අඟල් භාගයක් මේ විදිහට අතෑරලා මම එතනට මාක් එකක් දාලා පෙන්නන්නම්. මේ බලන්න. මෙන්න මේ විදිහට අඟල් භාගයක් මේ කෙළවරේ ඉඳන් ඇතුළට අඟල් භාගයක් අතෑරලා ඊට පස්සේ තමයි මෙන්න මේ විදිහට මේක තියාගන්න ඕනේ. තියලා මේ උඩ කොටසෙන් ෆේසින් එකෙන් මෙහෙම වහගන්න. හරි? එහෙම වහගෙන දැන් මෙතෙන්ට පින්ස් දාගන්න. එතකොට මේක මෙහෙ යන්නේ නැහැ. ඊළඟට මෙහෙම ආම් හෝල් එක දක්වා මහ ගන්නයි කියනවා. දැන් බලමු මේක කොහොමද මහ ගන්නේ කියලා. මම මේ කෙළවරේ ඉඳන් පටන් ගන්නවා. අඟල් භාගයට මහන්න ඕනේ. මම වාසිය තිබ්බේ අඟල් භාගයයිනේ. මේ විදිහට පින්ස් ගලවන ගමන් මේ වගේ මහ ගන්න. හරියට මේ ලස්සන මේ කර්ව් හැඩයක් මේ මහන්නේ කර්ව් හැඩය කර්ව් විදිහටම මහ ගන්න. ඊපස්සේ මෙහෙම ෆුට් එක උස්සලා චුට්ටක් මෙහෙම හරවගෙන ඊළඟට මේ පැත්තට එන්න. ඊළඟට ආම් හෝල් එක මේ විදිහට තියලා මහ ගන්න. කලින් වගේම තමයි.
හරි දැන් ඔයාට පුළුවන් මේක අනිත් පැත්ත හරවන්න කලින් මේකට කට් මාක්ස් ටිකක් දාගන්න පුළුවන්. කට් මාක්ස් දාන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් මෙහෙම කර්ව් හැඩතල තියෙනකොට අනිවාර්යෙන්ම කට් මාක්ස් දාගන්න. කට් මාක්ස් දානකොට මෙහෙම හරි කෙලින් මෙහෙම කපන්න එපා. මෙහෙම චුට්ටක් ඇදේට කපන්න. ඊළඟට මේ මැහුම් පාර කැපෙන්නේ නැති වෙන්න තමයි කට් මාක්ස් දාන්න ඕනේ. මෙන්න මෙතන පොඩ්ඩක් මෙහෙම ත්‍රිකෝණ හැඩයට වගේ මෙහෙම කපලා පොඩි කැල්ල මෙතන මේ උල තියෙන තැන මම මේ කියන්නේ. හරි මේ විදිහට මේ උල් තැන තියෙන්නේ. අන්න එතන මේ විදිහට චුට්ටක් කපා ගන්න. ඊළඟට අනිත් පැන් මේ විදිහේ අනිවාර්යයෙන් ඊළඟට මෙන්න මෙතන මැද නේ. මෙතන මැද මේ විදිහට පොඩි ට්‍රයැන්ගල් ෂේප් එකක් කපලා ඒ කොටස අයින් කරන්න. හරි. මේ විදිහට එතන හදාගන්න. ඊළඟට අඟල් දෙකෙන් දෙකට වගේ කට් මාක්ස් දැම්ම නම් ඇති. ගොඩාක් ළඟට කට් මාක්ස් දාන්න ඕනේ නැහැ. ඊළඟට අනිත් තැන මෙතන. එතනත් අර විදිහටම කපා ගන්නවා. ඊට පස්සේ මේ වගේ කට් මාක්ස් ටික දාගන්න. දැන් මොකද කරන්නේ? ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මේ මැහුම් වාසි අඟල් භාගේ පැත්තට ෆේසින් එක හරවන්න. හරවලා මේ ෆේසින් එක උඩින් මේ අඟල් භාගේ මැහුම් වාසි පැත්තට දැන් ෆේසින් එක මෙහෙම හැරෙව්වනේ. ඊට පස්සේ මේ අඟල් භාගෙට අහු වෙන විදිහට මේ ෆේසින් එක පැත්තෙන් টොප් ස්ටිච් එකක් දාන්න ඕනේ. අපි ඒකට කියනවා টොප් ස්ටිච් එකක් කියලා. ඒ කියන්නේ මේ ෆේසින් එක නැත්තම් මෙහෙම උඩ වෙන්න බලනවා. ඒක නතර කරලා කන පිට පැත්තටම හරවලා තියාගන්න තමයි මේ විදිහට টොප් ස්ටිච් එකක් දාන්නේ. මේ විදිහට හරවලා ඒ කියන්නේ මැහුම තියෙන තැන ඉඳන් පොයින්ට් එකක් විතර ඇතුලෙන් දාගන්න. ගොඩාක් ඇතුලෙන් නෙවෙයි. දැන් බලන්න මේ ස්ලීව් එක ලස්සනට මේ විදිහට එළියට එනවා මේ වගේ. ලස්සනට දැන් මෙතන මේ ස්වීට් හાર્ට් ෂේප් එක කියන්නේ ලස්සන කර්ව් ෂේප් එකක්. ඒකේ විදිහටම ඇචීව් කරන්න ලස්සනට ඒ කර්ව් හැඩේ ඒ විදිහටම ගන්න. ඊට පස්සේ ඔන්න ඔය විදිහට අපි එක දිගටම එන්නත් පුළුවන්. ළමයි ඉන්න අමාරුම නැහැ. අද රැලි කරගන්න නැතුව රැලි එන්නේ නැති වෙන ලස්සනට මහ ගන්න ඕනේ මේ විදිහට නේ. නැත්තම් මම අර කලින් පැත්තේ පෙන්නුවා වගේ පොඩ්ඩක් නවත්තලා ඊට පස්සේ පටන් ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට දැන් බලන්න ෆේසින් එක ඇතුළට හිටින්නේ. මේ දැන් ෆේසින් එක මෙහෙම එළියට එන්න බලන්නේ නැහැ. දැන් ඔය විදිහට අපි මේ බලන්නකෝ මේ වගේ මේක හොඳට තියන් අයන් කරගන්න ඕනේ. මේ විදිහට ස්වීට් හાર્ට් ෂේප් එක ලස්සනට මේ වගේ තියෙනවා. දැන් බලන්න මේ ස්ලීව් එක මේ බලන්නකෝ ඇටච් වෙච්ච තැනක් පේන්නෙත් නැහැ නේද? ලස්සනට නීට් එකට තියෙනවා. මේ කන පිටින් බැලුවත් ලස්සනට තියෙනවා නේද? හොඳ පිටින් බැලුවත් ලස්සනටම තියෙනවා. හරි. මේ විදිහට තමයි තියෙන්නේ. ඊළඟට අපිට ඕන වෙනවා බෑක් පැනල්ස්. මේ වගේ බෑක් එකේ කොටස් දෙක ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා. මේක දැනට මම පොඩ්ඩක් අතකින් කියලා දැන් බෑක් එකට අවශ්‍ය කරන ෆේසින් කියලා මහ ගන්න ඕන. ෆේසින් කියලා මහන්න කලින් දැන් ඔයගොල්ලෝ බෑක් එකට ඩාට්ස් දානවා නම් බෑක් එකේ ඩාට්ස් උත් මහ ගන්න. මේකේ මම බෑක් එකට ඩාට්ස් දාන්නේ නැහැ. කැමති නම් දාගන්න පුළුවන්. හරි. දැන් මේ විදිහට තියලා ඔයාලට පුළුවන් මේක කරගන්න. අපි බලමු කොහොමද කරන්න කියලා. දැන් මෙතනදී හදාගත්ත ෆේසින් කොටස්. මේ තියෙන්නේ අපි හදාගත්ත ෆේසින් කොටස් නේද? මේ තියෙන ෆේසින් කොටස් දැන් මෙහෙම තමයි එන්නේ. මේ ෆේසින් එක මෙහෙම තමයි තියෙන්නේ. මේ හොඳ පිට පැත්ත. හොඳ පිටින් තමයි ෆේසින් එක තියන්න ඕනේ. තියෙන්නේ හොඳ පිට. මේ හොඳ පිට උඩට තමයි ෆේසින් එකේ හොඳ පිට ෆැබ්‍රික් එකේ හොඳ පිටට එක මතයක හිටින විදිහට මෙන්න මෙහෙම තියන්න ඕනේ. මේ පැහැදිලිද? ඔන්න අනිත් කොටසෙත් මම තියලා පෙන්නන්න. ෆැබ්‍රික් එකේ හොඳ පිටට ෆේසින් එකේ හොඳ පිට එක මතයක හිටින විදිහට මෙන්න මෙහෙම තියාගන්න. හරි? මේ විදිහට තියාගන්න. මේ වගේ තියාගන්න. ඊළඟට දැන් මේක කරන්න අපිට මේ ෆ්‍රන්ට් එකේ කොටසක් ඕන වෙනවා. මොකද ෆ්‍රන්ට් එකේ ස්ලීව්ස් දෙක තියෙනවානේ අපි අවශ්‍ය කරන නේද? එතකොට බලන්න දැන් මෙහෙම එන්න ඕනේ. මේ විදිහට තමයි එන්න ඕනේ නේද? මේ වගේ එන්න. මෙහෙම එන්න නම් මොකද්ද කරන්න ඕනේ? මෙහෙම එන්න නම් මොකද්ද කරන්න? ළමයි ඔබට මේ ෆැබ්‍රික් එකේ කලර් එක චුට්ටක් බ්ලූ වගේ නේද පේන්නේ? මම ගොඩක් ලයිට්ස් දාලා තියෙන නිසා මෙතන ෆැබ්‍රික් එකේ කලර් එක ගොඩක් ලයිට් වෙලා වගේ තමයි ඔයාලට පේන්නේ. මේකේ උනාට මීට වැඩිය ටිකක් ඩාර්ක්
ඔයගලන්ට පේන තරමට වැඩිය ටිකක් ඩාර්ක්. ඊට වැඩිය ඩාර්ක් ෆැබ්‍රික් එකේ කලර් එක අර ඔයගලන්ට පැහැදිලිව ගොඩක් පේන්න ඕන නිසා ලයිට්ස් ගොඩක් මෙතන දාගෙන තමයි මහන්නේ. හරි ඊට පස්සේ දැන් මේ මහන්න කලින් මේවා තියලා බලන්න. නැත්තම් මහලා වැරදිලා ගලව ඉන්නේ නැතුව මහන්න කලින් මේක තියලා බලන්න. දැන් කොහොමද හරියට මෙන්න ඕනේ මේ විදිහට මෙන්න ඕනේ. මේ පැත්තත් මෙන්න මෙහෙමයි එන්න ඕනේ. මේ විදිහට එන්න ඕනේ. හරි. ෆේසින් ඇතුළට යන්න ඕනේ. හරිද? දැන් මොකක්ද එතකොට ඔයා කරන්නේ? ඔයා කරන්න ඕනේ ඉස්සෙල්ලා අපි එක පැත්තක් කරලා ඊට පස්සේ අනිත් පැත්තට යන්න. හරිද? දැන් මෙහෙමයි තියෙන්නේ. මේ හොඳ පිට. මේ අපේ ස්ලීව් එකේ හොඳ පිට. හරි. මෙතනදී හොඳට බලා ගන්න. මේක දැන් එන්න ඕනේ මේ ඇතුළට. මේ ෆේසින් එකයි අපේ බැක් පැනල් එකයි ඇතුළට තමයි මේක එන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? මේක මෙහෙම ගන්න. ඒ කියන්නේ කන පිට. ඔන්න මේ විදිහට මේ ස්ලීව් එකේ කන පිට පැත්ත මෙන්න මෙතෙන්ට මේ විදිහට තියා ගන්නවා. මේ කෙළවරේ ඉඳන් අඟල් භාගයක් ඇතුළට. හොඳයි. කලිනුත් මතකයිනේ. කෙළවරේ ඉඳන් අඟල් භාගයක් ඇතුළට තියා ගන්න. ඊට පස්සේ මේම තියලා පින් එකක් ගහගන්න. ඔන්න ඔය විදිහට කෙළවරේ ඉඳන් අඟල් භාගයක් ඇතුළට තියාගන්න. ඊළඟට මේ ෆේසින් එක අරගෙන මෙහෙමනේ ෆේසින් එක තියන්නේ. මේක උඩින් මෙහෙම තියන්න. ෆේසින් එක මෙහෙම උඩින් තියලා දැන් මම මේ පින් එක ගලව ගන්නවා. ගලවලා මේ ඔක්කොම මේ පොටවල ඔක්කොම අහුවෙන විදිහට පින් එක ගහගත්තා. මේ පේනව නේද? මේ විදිහටයි තියෙන්නේ. කෙළවරේ ඉඳන් අඟල් භාගයක් ඇතුළට වෙන්න තියලා තියෙනවා. හරිද? මම නැවතත් පෙන්නන්නම් මේ බලන්න. මේ විදිහට මේ ඔක්කොම කොටවල් ටික අහු වෙන විදිහට. එහෙම කියලා පින් එක දාගන්න. හරි. ඊළඟට ඔන්න ආම් හෝල් එක දිගේ මේ වගේ පින් කරගන්න. ඊළඟට මේ විදිහට එන්න ඕනේ. මෙන්න මෙහෙම. මැහුම් කියන එක අමාරු දෙයක් නෙමෙයි. ගොඩක් අය හරි බයයි මැහුම් වලට. මේක අර රොකට් සයන්ස් වගේ කියලානේ ගොඩක් ඔළුවට ගිහින් තියෙන ළමයින්ගේ නේද? ඉතින් එහෙම එකක් නැහැ. ඕනම කෙනෙක්ට කරගන්න පුළුවන් හරියට තියරි දැනුම තියෙනවා නම් ඊට පස්සේ ප්‍රැක්ටිකල්ස් කරලා අතුරු කරගෙන එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. අනිවාර්යෙන් මැහුම් වලදී එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. නිකන් බලන් ඉඳලා විතරක් මැහුම් ඉගෙන ගන්න බෑ ළමයි. මේ විදිහට අඟල් භාගේ මැහුම් වාසියට මේ ෆේසින් එක මහගෙන එනවා. ස්ලීව් එකේ කොටසත් මේ වගේ තියාගන්නවා. තියලා මේ විදිහට හරවලා මහගන්න. දැන් මෙතන කර්ව් හැඩයක් නැහැ. හොඳේ. මෙතන කර්ව් හැඩයක් නැහැ. මෙතන ස්ට්‍රේට් ලයින් එකක් තියෙනවා. අර ෆ්‍රන්ට් එකේ තමයි කර්ව් හැඩයක් තිබුණේ. මොකද අපි ෆ්‍රන්ට් එකේ ස්විට් එකනේ දුන්නේ. ඒ හින්දා. දැන් මේ හරියෙන් වගේ මේක නවත්තනවා. මොකද අපිට සිපර් එක ඇටච් කරගන්නත් ඕනේ. ඉතින් ඕගලන්ට අර පහසු වෙන්නයි මම මේ විදිහට කළේ. ඊට පස්සේ මේ වගේ කට් මාක්ස් ටිකක් දාගන්න. මෙතන මේ තැන පොඩ්ඩක් මෙහෙම මේ වගේ කට් කරගන්න පොඩි ත්‍රිකෝණාකාර කොටස මේ උල් තැන. හරි. මෙහෙට කට් මාක්ස් අත්‍යවශ්‍ය නැහැ. මොකද කර්ව් හැඩයක් නෙවෙයිනේ මහලා තියෙන්නේ. ඒ හින්දා කට් මාක්ස් අත්‍යවශ්‍ය නැහැ. හොඳයි ළමයි. දැන් ඊළඟට අනිත් පැත්තත් ඒ විදිහටම ෆිනිෂ් කරගමු. ස්ලීව් එක මේ විදිහට දැන් මේ තියෙන ෆේසින් එක. මේ ෆේසින් එකේ හොඳ පිට තමයි මේ පැත්තේ තියෙන්නේ. මේ මැටීරියල් එකේ හොඳ පිට. ඒ කියන්නේ මේ බෑක් පැනල් එකේ අනිත් කොටස බෑක් පැනල්ස් දෙකක් තියෙනවානේ. ඒ හින්දා දැන් මේ විදිහට තියෙනවා අනිත් පැත්ත. කලින් එකට අපි ස්ලීව් එක ඇටච් කරානේ. ඊළඟට මෙන්න මේ විදිහට තියාගන්න ඕනේ ෆේසින් එක. ෆේසින් එක මෙහෙම තියලා. ඊළඟට මේ ස්ලීව් එකේ කන පිට පැත්ත තමයි මේ උඩ තියෙන්නේ. හරි. ඒ කන පිට පැත්ත මෙන්න මේ විදිහට තියාගන්න බලන්න. මේ වගේ තියාගන්නවා. මෙන්න මේ කෙළවරේ ඉඳන් අඟල් භාගයක් විතර ඇතුළට හිටින්න. මේ කෙළවරේ ඉඳන් ඇතුළට අඟල් භාගයක් විතර හිටින්න තමයි තියාගන්න. මොකද මැහුම් වාසි අවශ්‍ය නිසා. මේ කර අපේ මේ කිහිලි වටනේ තියෙන්නේ. මේ තියෙන්නේ කර. මේ කෙලින් තියෙන්නේ කර. මේ තියෙන්නේ කිහිලි වට. එතකොට දැන් මෙන්න මේ විදිහට ෆේසින් එක තියාගන්න ඕනේ. මේ විදිහට ෆේසින් එක තියාගෙන ඊළඟට මේක දැන් පින්ස් වලින් රඳව ගන්න පුළුවන්. එතකොට ලේසි.
මෙහෙ යන්නේ නැහැනේ. මේ වගේ පින් එකකින් රඳව ගන්න. මේ විදිහට මහගෙන ඇවිල්ලා මෙතන කර්ව් එක ලස්සනට ආම් හෝල් කර්ව් එක මහන්න. මහගෙන ඉන්නොත් මෙන්න මේ කෙළවරටම යන්නේ නැතුව අඟල් 3 කාලක් හෝ අඟලක් ඔය සිපර් එක ඇටච් කරන්න තියපු මහුම් වාසිය මත කයිනේ. අන්න ඒ ප්‍රමාණය මෙන්න මේ විදිහට පිටින විදිහට ඒක ඉතුරු කරලා මෙන්න මේ හරින් වගේ ඉඳන් මහගෙන එන්න. මොකද අපි සිපර් එකත් ඇටච් කරද්දී ඇටච් කරන්න ඕනේ මේ ෆේසිං එකත් අල්ලලා. ඒ විදිහට තමයි හරියටම සිපර් එකක් ඇටච් කරගන්නේ. ඒ හින්දා මෙන්න මේ වගේ චුට්ටක් ඒ අඟල හෝ ඔයා තියපු අඟල් 3 කාල මං කිව්වා අඟලක් කියන්නත් පුළුවන්. අඟල් 3 කාලක් තිබ්බත් ඇති කියලා. ඉතින් මේ විදිහට තියලා ඊට පස්සේ මේ වගේ මහගෙන එන්න. මෙතන දැන් කර්ව් හැඩයක් තියෙනවා. ඒ කර්ව් හැඩෙත් ඒ විදිහටම ලස්සනට මහ ගන්න. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් කට් මාක්ස් ටික දාන්න මේකට. කට් මාක්ස් දානකොට මම කලිනුත් කිව්වා මේ මහපු නූල් ටික කැපෙන්නේ නැති වෙන්න දාන්න ඕනේ. ඊට අමතරව මෙතන මේ උල් තැන මේ විදිහට පොඩ්ඩක් ත්‍රිකෝණාකාර කොටසක් අපලා අයින් කරනවා නම් හොඳයි. දැන් මේ ස්ට්‍රේට් ලයින් එක නිසා ඒකට දාන්න ඕනෙම නැහැ. ස්ට්‍රේට් ලයින් එකට කට් මාක්ස් දාන්න අවශ්‍යම නැහැ. හරි? දැන් ඔන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ බලන්නකෝ. දැන් බැක් එක මෙන්න මේ වගේ ලස්සනට ෆිනිෂ් වෙලා තියෙනවා. දැන් මෙන්න මෙහෙමයි අපේ ෆ්‍රන්ට් පැනල් එකයි බැක් පැනල්ස් දෙකයි මෙන්න මේ විදිහට තියෙන්නේ. හරි? මෙන්න මේ වගේ තියෙනවා. දැන් තාම කම්ප්ලීට් නෑනේ. අපි බලමු මේක කම්ප්ලීට් කරාම ලස්සනට තියෙනවා. හරි මෙන්න මේ විදිහට තියාගන්න. බැක් එක තියෙන්නේ මෙහෙම. නේ? තාම දැන් ෆේසිං එක උඩින් টොප් ස්ටිච් එක මේ අවස්ථාවේදී දැම්මම දාන්න අවශ්‍ය නැහැ. ඒක මම දාන්න කියන්නම්. මොකද සිපර් එක ඇටච් කරනකොට টොප් ස්ටිච් එක ඔයා දාලා තිබුණොත් ඒක චුට්ටක් කරදරයි මහ ගන්න. ඒ හින්දා දැන් මේ තියෙන්නේ බැක් එක. හරි මේ බැක් පැනල්ස් තියෙන්නේ බැක් පැනල්ස් දෙක. මේ විදිහට තියෙනවා බැක් එක. හරි මේ වගේ. දැන් ඊළඟට කරන්න ඕනේ සිපර් ඇටච් කරන ටික විතරක් ඉතුරු කරලා ඉතුරු දේවල් ටික කම්ප්ලීට් කරගන්න ඕනේ. මම දැන් ඊළඟට යනවා ඕවර්ලොක් මැෂින් එකට මේ ඉතුරු කොටස් ටික ඕවර්ලොක් කරගන්න. හරි දැන් මම ඉතුරු කොටස් ටික ඕවර්ලොක් කරනවා. මෙතනදී දැන් ඔයගලන්ට හිතෙන්න පුළුවන් ඇයි මේක මහන්න කලින්ම කොහොම ටික ඕවර්ලොක් කරගෙන කරන්න බැරිද කියලා. පුළුවන්. නමුත් අර ගොඩාක් නීට් එකට කරනකොට මෙන්න මේ විදිහට මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරනවා නම් ඔයාට ලේසි. දැන් ඉන එහෙම දැන් මේ අවස්ථාවේදීම කෙනෙක්ට කැමති නම් මේ ඉනත් ඕවර්ලොක් කරගන්න පුළුවන්. නමුත් මම ඔයගලන්ට පෙන්නන්නේ ගොඩාක් ලස්සට නීට් එකට කරගන්න පුළුවන් විදියනේ. ඒකට මම ඉන මේ දැන් ඕවර්ලොක් කරන්නේ නැහැ. ඉන ඕවර්ලොක් කරන්නේ මම ස්කර්ට් එක ඉනට ඇටච් කරාට පස්සේ දෙකම අඟල් භාග දෙකම අල්ලලා තමයි ඉන ඕවර්ලොක් කරන්නේ. එහෙම නැත්නම් දෙක වෙන වෙනම තියෙනකොට ඇඳට පස්සේ සමහර වෙලාවට ඒ දෙකම එහෙම උඩ එන්න බලනවා. ඒ වගේ ප්‍රශ්න එනවා. ඒකට ඇඳට පස්සේ ඇඳුම නීට් ගතිය නැහැ. ඇතුලෙන් අර ඕවර්ලොක් ලයින් එක චුට්ටක් ඉලිප්පිලා වගේ පේන්න ගන්නවා. එහෙම වෙන්නේ නැතුව කරන්න තමයි මම එහෙම කියලා දෙන්නේ. දැන් ඊළඟට මම මේ ඉතුරු කොටස් ටිකේ මේ කෙලවර වල ටික මේ විදිහට ඕවර්ලොක් කරගන්නවා. මේ හරිම චූටි ප්‍රමාණයක් කැපිලා යන විදිහට මේ බලන්නකෝ මම පෙන්නන්නම් කැපිලා ගිය ප්‍රමාණය මේ හරිම චූටි ප්‍රමාණයක් කැපිලා යන විදිහට තමයි ඕවර්ලොක් කරන්න ඕනේ මම මේක ගැන කලිනුත් පැහැදිලි කළා ඊට පස්සේ මේ තියෙන්නේ සයිඩ් සීම් එකනේ මේ සයිඩ් සීම් එක දැන් සයිඩ් සීම් එකත් ලස්සනම විදිහට ෆිනිෂ් කරගන්න නීට් එකටම ෆිනිෂ් කරගන්න විදිහ මම කියලා දෙනවා ඔයගලන්ට මේ විදිහට සයිඩ් සීම් එකත් අපිට ඕවර්ලොක් කරගන්න පුළුවන් මේ කෙළවරේ ඉඳන් පහළට. ඒ කියන්නේ අංශය. ඇඳුමේ අංශය තමයි මේ තියෙන්නේ මේ ෆේසිං එකේ කොටසේ කෙළවරේ ඉඳන් මේ විදිහට පහළට ඕවර්ලොක් කරගන්නවා. ඊළඟට අනික් කොටසත් ඒ විදිහටම ඕවර්ලොක් කරගන්නවා අනික් අංශයේ පැත්ත.
දැන් ෆ්‍රන්ට් එකේ අංශ දෙකම මේ ෆ්‍රන්ට් එකේ අංශ දෙකම මේ විදිහට මේ ෆ්‍රන්ට් එකේ ස්වීට් හાર્ට් මේක එක තියෙන මේ අංශ දෙකම මේ වගේ දැන් ඕවර්ලොක් කරගෙන තියෙන්නේ. ඊළඟට බැක් පැනල්ස් දෙකේ කොටසුත් ඒ විදිහටම ඕවර්ලොක් කරලා මේ විදිහට එක පැත්තක් කරා. මේ බැක් එකේ අංශය තමයි මේ තියෙන්නේ. තේරෙනවා ඇති ඔයගලන්ට. මේ තියෙන්නේ බැක් එකේ අංශය. මේ ෆේසින් එකේ ඉඳන් පහළට දැන් ඊළඟට ඔයගලන්ට ඕවර්ලොක් කරගන්න පුළුවන්. බැක් එකේ එක පැනල් එකක දෙපැත්තම ඕවර්ලොක් කරා. ඊළඟට බැක් එකේ අනිත් පැනල් එකත් ඒ විදිහටම දෙපැත්තම ඕවර්ලොක් කරනවා. මේ තියෙන එක අංශයක් බැක් එකේ. හොඳයි දැන් ඔක්කොම ටික ඕවර්ලොක් කරා. මම තාම මේ අවස්ථාවේදී මේ ඉන ඕවර්ලොක් කරගන්නේ නැහැ. ඒක මම පස්සේ තමයි ඕවර්ලොක් කරන්නේ. කෙනෙක්ට ඕනි නම් එක සැරේම කරගන්න පුළුවන්. නමුත් ඉතින් අර නීට් එක වැඩියෙන් ලස්සන ෆිනිෂ් එකක් එක්කලා ඇඳුම කරගන්න විදිහයි මම මෙතනදී කියලා දෙන්නේ. හොඳයි දැන් ඊළඟට මම කරන්න යන්නේ සයිඩ් සීම්ස් දෙක එකට ජොයින් කරගන්න එක. ඒ කියන්නේ අංශ දෙකකට ජොයින් කරගන්න එක. දැන් බැක් එකේ ෆ්‍රන්ට් එකේ අංශ දෙක ඉස්සෙල්ලා ජොයින් කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි ස්කර්ට් එක half flared ස්කර්ට් එක ඉනට attach කරගන්න ඕනේ. ඊට කලින් ඔයගලන්ට පුළුවන් top stitch එක දාගන්න මෙන්න මේ බැක් එකේ facing එක උඩින්. හැබැයි මෙන්න මේ කෙලවරටම එන්න එපා. මේ කෙලවරටම top stitch එක දාගෙන එන්න එපා. මොකද zipper එක මහනකොට ඒක පොඩි ගැටලුවක් වෙනවා. හරියට නීට් එකට මහගන්න අමාරු වෙනවා. ඒ හින්දා මේ තියෙන්නේ බැක් එකේ මේ arm hole කොටසනේ. මෙන්න මේ arm hole කොටස දිගේ නම් මෙතන ඉඳන් මෙන්න මේ හරියක් වගේ වෙනකන් ඔයගලන්ට top stitch එක දාගන්න පුළුවන්. top stitch එක කියලා කියන්නේ මොකක්ද? මම කලින් කියලා දීලා තියෙනවා. මෙන්න මේ විදිහට facing එක මේ පැත්තට හරවලා මේ මැහුම් වාසි අඟල් භාගෙ තියෙන්නේ අන්නේ අඟල් භාගෙත් මෙහෙම හරවලා ඒ උඩින් facing එකට මේ විදිහට අපි පොඩි මැහුමක් මහ ගන්නවා. මේ මූට්ටුවට චුට්ටක් ළඟින් වෙනකම් පොයින්ට් එකක් විතර ඇති මේ විදිහට මේ කෙලවරටම අපිට පොඩි මැහුමක් මහ ගන්න පුළුවන්. එතකොට හොඳට facing එක ඇතුළටම හිටිනවා. එළියට එන්න බලන්න නෑ. එතකොට facing එක. මෙන්න මේ හරිය වගේ ඉඳන් ස්ටාර්ට් කරනවා top stitch එක මහ ගන්න. හොඳට බලන්න මේ විදිහට යටින් අඟල් භාගෙ මෙහුම් වාසිය facing එකේ මේ පැත්තට තියෙනවා. ඒක උඩින් යන විදිහට තමයි මේ top stitch එක මහන්නේ. මේ විදිහට top stitch එක දැන් මහගමු. back tack කරලා පටන් ගන්න. හරි නෑ එක පැත්තක top stitch එක මේ වගේ මහගත්ත. දැන් facing එක උඩ එන්න බලන්නේ නැහැ. මේ වගේම අනිත් පැත්ත back එකේ අනිත් පැත්ත තියෙනවනේ මේ වගේ. ඒ පැත්තත් ඒ විදිහටම කරගන්න ඕනේ. දැන් මම මේ side seam එක පැත්තෙන් පටන් ගන්නෙ. මේ පැත්තේ කෙලවර වෙනකම්ම මහන්න නැහැ. මේ පැත්තට zipper එක attach වෙනවනේ. මෙන්න මේ හරියෙන් වගේ මම මේක නවත්තනවා. හරි. ඊළඟට කරන්න යන්නේ අංශ දෙක එකට join කරන එක. බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. දැන් මේ කියන්නේ අපේ ඇඳුමේ හොඳ පිට ළමයි. මේක තමයි ඇඳුමේ හොඳ පිට. හරිද? අපි කරන්න ඕනේ මෙතනදී මේ තියන්නේ ඉදිරිපසනේ. මේ ෆ්‍රන්ට් එක තමයි මේ තියෙන්නේ. මේ විදිහට තියෙනවා. මේ බලන්න තියෙනවා නේද හැමෝටම මේ ස්ලීව්ස් දෙක ඊළඟට මේ ෆ්‍රන්ට් එක. ඊළඟට මම ගන්නවා බැක් එක මේ විදිහට උඩට.
මේ තියෙන්නේ බැක් එක. හරි. මේ බැක් එකේ රෙදි කොටස මේ විදිහට බැක් පැනල් එක ගත්තා උඩට. ඊළඟට මේ වගේ මේ අංශ දෙක මේ විදිහට එක මතක යන විදිහට තියන්න. මේ විදිහට තියලා ඊට පස්සේ දැන් අපි අඟලේ මැහුම් වාසියනේ දුන්නේ. අඟලක්නේ සයිඩ් සීම් එකට දුන්නේ. ඒ අඟලේ මැහුම් වාසියට මේ වගේ මහගෙන යන්න පුළුවන්. හරි. දැන් මේ විදිහට එක පැත්තක් මහගත්තා. ඊළඟට ඒ වගේම අනිත් පැත්ත මේ විදිහට මේ වගේ ගන්න අනිත් පැත්ත අරගෙන ඒකත් ඒ විදිහට මේ වගේ සයිඩ් සීම්ස් එක මේ වගේ එකට තියලා මෙහෙම ජොයින් කරගන්න පුළුවන්. මේ බලන්න මේ විදිහට අනිත් පැත්තේ අංශයත් මේ වගේ අංශ දෙක එකට තියලා ෆ්‍රන්ට් එකේ බෑක් එකේ අංශ දෙක එකට තියලා මේ විදිහට මහගන්න. හරියටම අඟලේ මැහුම් වාසිය හිටින විදිහට මහගන්න පුළුවන්. හරි. දැන් අපි අංශ දෙකක් ජොයින් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ ස්කර්ට් එක ඉනට තියලා මහගන්න. බලමු කොහොමද ඒක කරන්නේ කියලා. දැන් මේ තියෙන්නේ මේක අපි මහගත්තට පස්සේ. මේ බලන්න. මේ වගේ තියෙනවා. මේ තියෙන්නේ ෆ්‍රන්ට් එක. මේ තියෙන්නේ බැක් එක. දැන් ඊළඟට අපි බලමු කොහොමද ස්කර්ට් එක ඇටච් කරගන්නේ කියලා. මම මේ විදිහට මේකේ කන පිට ඇතුළට හිටින විදිහට මේක හොඳ පිට උඩට ගන්නවා. මේ බ්ලවුස් එකේ දැන් මේ තියෙන ඉන බ්ලවුස් මේ ඇඟ කොටසේ ඉන තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ දැන් මේක මේ විදිහට තියා ගන්නවා මම. ඊට පස්සේ ස්කර්ට් එක අරගන්නවා. දැන් අපි ඊළඟට කරන්න ඕනේ මේ විදිහට මේ ඉන ස්කර්ට් එකේ ඉන මේ විදිහට ඇඳුමේ ඉන කෙලවරට මේ වගේ තියාගන්න. මෙහෙම තියාගෙන ඔයා මේ දිගටම මෙෂර් කරලා බලන්න. මේ වගේ දිගටම ගාන්ට ඇඳුමේ ඉනට තියලා මේ වගේ මේ විදිහට දිගටම බලන්න කොච්චරක් හරියටම තියෙනවද කියලා. ඊට පස්සේ වැඩි ප්‍රමාණය කපලා අයින් කරන්න පුළුවන්. මෙන්න මේ මෙතඩ් එක ෆලෝ කරන්න ඔයාලට ඒකට චුට්ටක්වත් වරදින්නේ නැහැ. මොකද දැන් ෆ්ලෙයාර්ඩ් ස්කර්ට් එකක් කපනකොට අපිට ඔටෝමැටිකලි එනවා මැහුම් වාසිය යම්කිසි ප්‍රමාණයක්. එක ෆැබ්‍රික් එකෙන් ෆැබ්‍රික් එකට එන ප්‍රමාණය වෙනස් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වැඩි ප්‍රමාණය මම කපලා අයින් කරනවා. කපලා අයින් කරන්න ලේසි නම් මෙතෙන්ට පොඩි කට් මාක් එකක් දාගන්න. ඒත් මේ ප්‍රමාණය මම සායේ දිගටම යට වාටිය දක්වා කපලා අයින් කර ගන්නවා. මෙන්න මෙතන වෙනකම්ම මේ යට වාටිය දක්වාම මේ ප්‍රමාණය කපලා අයින් කර ගන්නවා. ඒ වැඩි ප්‍රමාණයක් අපිට අවශ්‍ය නැහැ. දැන් බලන්න මම මේ විදිහට වැඩි ප්‍රමාණයක් කපලා අයින් කරගත්තා. දැන් මොකද උනේ? දැන් ඉතින් මෙතන ඔයාට අනිවාර්යෙන් ඕවර්ලොක් කරන්න වෙනවා. මම කලින් පෙන්නුවේ ඔයාට මේ වගේ දැන් එක පැත්තක අපිට තියෙනවා බලවාටිය. මේ විදිහට බලවාටිය තියෙනවා. ඉතින් බලවාටිය ළඟින් නූල්යක් නැහැ නේ. ඒ හින්දා මේ පැත්ත ඕවර්ලොක් නොකරයි කියලා ගැටලුවක් නැහැ. හැබැයි ඔයාට පුළුවන් පොඩ්ඩක් කැමති නම් ඕවර්ලොක් කරන්නත් පුළුවන්. දැන් මේ පැත්ත ඕවර්ලොක් කරනවානේ මම. මොකද මේ පැත්තේ කැපුමක් නේ තියෙන්නේ. මේ නූල් යන්න පුළුවන් මේ පැත්තේ. මේ විදිහට. ඒ හින්දා මම මේ පැත්ත ඕවර්ලොක් කරනවා. ඒක මම බලවාටිය පැත්තත් ඕවර්ලොක් කරන්නම්. බලවාටි දෙක ගානටම තියෙනවා නම් ඇත්තටම ඕවර්ලොක් කරන්න අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මම මේක ටක් ගාලා ඕවර්ලොක් කරගෙන එන්නම්. හොඳයි. දැන් මේ විදිහට මම මේ වගේ බැක් එකේ හරි මැද සාය බැක් එකේ හරි මැද මේ අටවාටිය දක්වා මේ වගේ ඕවර්ලොක් කරගත්ත දෙපැත්තම ඊළඟට මම පෙන්නන්නේ කොහොමද මේ ස්කර්ට් කොටස ඇඟ කොටසට තියලා මහගන්නේ කියලා. ඇඟේ ඉනට තියලා මහගන්නේ කියලා. දැන් මේ පේනවනේ මේ තියෙන්නේ සාය කන පිට. සාය කන පිට තමයි මේ උඩට තියෙන්නේ. සාය හොඳ පිට මේ ඇඟ කොටසේ හොඳ පිටට එකමත එක හිටින විදියට තියලා මේ වගේ හරියටම මේ කෙලවරට මෙහෙම තියලා අඟල් භාගෙට මහගෙන යනවා අනිත් කෙලවර දක්වා. ඒ විදිහට තමයි ඉනට තියලා මේක ජොයින් කරගන්නේ. බලමු කොහොමද ඒක කරගන්නේ කියලා.
හරි මේ විදිහට දැන් ඕවර්ලොක් කරගන්න ඕනේ අපි ඊළඟට මෙන්න මේ ඉන මේ දෙකම එකට අල්ලලා ඕවර්ලොක් කරගන්න ඕනේ. මම ඔයගලන්ට කිව්වේ දැන් මේ කොටස් දෙක වෙන වෙනම ඕවර්ලොක් කරලා පොඩක් එක පේනවා. ඇඳුම ඇඳට පස්සේ ටිකක් එහෙම එහෙ ගියාම පේනවා දෙක වෙනම ඕවර්ලොක් කරාම. ඒ හින්දා මේ දෙකම අල්ලලා තමයි මම මේ විදිහට ඉන ඕවර්ලොක් කරගන්නේ. දැන් මේ විදිහට ඉන ජොයින් කරගත්තට පස්සේ මම මේ වගේ ඕවර්ලොක් කරගත්තා. මේ බලන්න. මේ විදිහට ඉන ඕවර්ලොක් කරගත්තා. දැන් ඇතුල් පැත්තත් හරිම නීට් එකට තියෙනවා ඕවර්ලොක් කරලා තියෙන නිසා. මේ බලන්නකෝ. මම ඒකයි කිව්වේ ඉන ඕවර්ලොක් කරනකොට සාය වෙනමයි ඇඟට සීන වෙනමයි ඕවර්ලොක් කරන්නේ නැතුව දෙකම එකට අල්ලලා ඕවර්ලොක් කරාම ගොඩක් නීට් එකට එනවා. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද සිපර් එක ඇටච් කරගන්නේ කියලා. දැන් ෆයිනල් ස්ටෙප් එක තමයි සිපර් එක ඇටච් කරන එක. බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. මෙතනදී දැන් මේ තියෙන්නේ බෑක් එක. මේ බෑක් එකේ හරි මැද. මේ තියෙන්නේ බෑක් එකේ හරි මැද. ඊළඟට කරන්න ඕනේ දැන් සිපර් එක ඇටච් කරන එකනේ. දැන් මෙතන මම අරගෙන තියෙනවා සිපර් එක ඉන්විසිබල් සිපර් එකක් අරන් තියෙන. එතකොට ගොඩක් නීට් ඉන්විසිබල් සිපර් එකක් දැම්මහම කැමති නම් සාමාන්‍ය ඒ කියන්නේ නෝමල් සිපර් එකක් දාන්න පුළුවන්. නමුත් ඉන්විසිබල් සිපර් එකක් දානවා නම් ගොඩක් නීට් එකට කරගන්න පුළුවන්. මේ විදිහට සිපර් එක ඇටච් කරන්න ඕනේ. සිපර් එක ඇටච් කරනකොට මම ඔයාලට කලින් කිව්වා මතකනේ මෙන්න මේ ෆේසින් එක මම කෙලවරටම මැහුවේ නැහැ. මොකද සිපර් එකත් ඇටච් කරගන්න ඕන නිසා සහ මම මෙතන টপ ස්ටිච් එක කෙලවරටම මහලත් නැහැ. මේ වගේ තියෙන්නේ. මොකද එහෙම මැහුවොත් එහෙම සිපර් එක හරියට ඇටච් කරගන්න බැරිය. මෙතනදී ඔයා බලන්න දැන් ඉස්සෙල්ලාම සිපර් එක මේ තියෙන මේ විදිහට සිපර් එකේ මේ කෙලවර මේ වගේ කෙලවර මෙන්න මෙතනට එන්න ඕනේනේ. ඒකට මෙහෙම පහළට කොච්චරක් දිගට සිපර් එක ඕනේද කියලා බලන්න. දැන් ඉනේ ඉඳන් පහළට මම අඟල් දෙකක් විතර මේ වගේ අඟල් දෙකක් විතර පහළට තමයි සිපර් එක ගන්නෙ. ඔයාලට මේ වැඩි ප්‍රමාණය කපලා අයින් කරන්න පුළුවන්. හැබැයි මෙතනින් හරහට ඉතින් මැහුමක් දාන්න ඕනේ. නැත්නම් සිපර් එක පනින්න පුළුවන් නේ. ඒ හින්දා ඒ කියන්නේ සිපර් එක ඇරෙන්න පුළුවන් නේ. ඒ හින්දා මෙන්න මෙතනින් ඔයාලට මැහුමක් දාලා ගන්න පුළුවන්. දැන් ඔයාලට අවශ්‍ය තැන ඉස්සෙල්ලා මේ විදිහට මාක් කරගන්න ඕනේ. කොච්චරක් ඕනිද කියලා. සිපර් එක මම කියවනේ ඉනේ ඉඳන් ඉන මුට්ටුවේ ඉඳන් අඟල් දෙකක් විතර පහළට වෙන්න තමයි මම සිපර් එක දාගන්නේ. මේ විදිහට සිපර් එකෙත් මාක් කරනවා. මම මේ වගේ ඇඳුමෙත් ඒක මාක් කරගන්නවා. හරි. ඔය විදිහට. ඉතින් දැන් ඒකම අනිත් පැත්තෙත් ඒ කියන්නේ ඇඳුමේ අනිත් පැත්තෙත් ඒ විදිහටම මාක් කරගන්න. මේ බලන්න. දැන් ඔයා හරියටම මේ කියලා දුන්න විදිහටම මහන්න ඕනේ. මහුවාම ලස්සනට ඉන දෙපැත්තේ ඉන දෙක ලස්සනට එකමත් එක යන විදිහට තියෙනවා. මේ බලන්න. ඉතින් ලස්සනට ගානට මේ උඩ ඉඳන් ගත්තාම මේ ඉන මූට්ටු දෙක හරියටම මෙහෙම එක ළඟ තියෙන්න ඕනේ. මෙහෙම එකක් පහළට ගිහින් එකක් උඩ ගිහින් එහෙම තියෙන්න බෑ. මේ දෙපැත්තෙන් එන ඉන මූට්ටු දෙක ගානට තිතර තියෙන්න ඕනේ. දැන් ගානටම තියෙන අපි ලස්සනට නීට් එකට මහගත්ත නිසා. හරි. මේකෙත් මම ඒ විදිහටම මාක් කරනවා. බලන්න මේ පැත්තේ මේ ප්‍රමාණය මේ විදිහටම මම මාක් එකක් දාගන්නවා. හරි. එහෙනම් දැන් ඊළඟට කරන්න යන්නේ සිපර් එක ඇටච් කරන එක. බලමු කොහොමද කරන්නේ කියලා. ඉස්සෙල්ලාම එක පැත්තකට ඇටච් කරන්න ඕනේ. මේ විදිහට මම මේ වගේ එක පැත්තක් ගන්නවා ඉස්සෙල්ලාම. ඊළඟට මම තව ටිකක් zoom කරලා පෙන්නන්නම් ඔයගලන්ට හරියටම හොඳටම පැහැදිලිව පේන විදිහට කොහොමද සිපර් එක ඇටච් කරගන්නේ කියලා. දැන් මේ තියෙන්නේ අපි ගත්ත සිපර් එකනේ. එතකොට මතක ඇති අඟල් 3 කාලක් හෝ අඟලක් ඔයගලන්ට මම මේ විදිහට තියාගන්න කිව්වා සිපර් එක අල්ලන්න අවශ්‍ය කරන මැහුම් වාසි විදිහට. අන්න ඒ ප්‍රමාණය මම මේ විදිහට ඔයගලන්ට පැහැදිලිව පේන්න ඕන නිසා මේ වගේ මාක් කරගන්නම්. ඔන්න ඔය විදිහට මාක් කරගත්තා. ඊට පස්සේ බලන්න මේ ලයින් එක ඒ ඩොටඩ් ලයින් එක ගයිඩ් කරගෙන තමයි මේක මහන්නේ. දැන් මේ වගේ මම සිපර් එක ඉස්සෙල්ලාම මේ වගේ ඕපන් කරගන්නවා. ඊට පස්සේ දැන් බලන්න හොඳට බලා ගන්න මේ පෙන්වන දේ. දැන් මේ තියෙන සිපර් එකේ හොඳ පිටනේ. මේ සිපර් එකේ හොඳ පිට. දැන් සිපර් එක දැන් එක කොටසක් ඉස්සෙල්ලා අරගන්න. දැන් මේ කොටස තමයි මේ පැත්තට අපිට ඕන. ඒකට මේ කොටස මේ සිපර් එකේ හොඳ පිට මේ විදිහට හරවලා ෆැබ්‍රික් එකේ හොඳ පිටට මෙහෙම එකමත් එක හිටින විදිහට තියාගන්න ඕන. මෙන්න මේ ලයින් එක ළඟින් තමයි මේ කොටස මේ විදිහට මෙහෙම තියාගන්න. මේ පේනවද? එහෙම තියලා ඊට උඩින් මේ වගේ ෆේසින් එක තියාගන්න. මේ විදිහට ඊට උඩින් ෆේසින් එක තියාගන්න. එතකොට මෙතනදී කරන්නේ මෙන්න මේ විදිහට හරහට මහලා ඊට පස්සේ මේ වගේ පහළට මහගෙන එන එක. හරි. මෙතනදී අපිට අවශ්‍ය වෙනවා සිපර් ෆුට් එක. දැන් මෙතන මම මැෂින් එකට දාලා තියෙන normal ෆුට් එකනේ. මම මේ normal ෆුට් එක remove කරලා සිපර් ෆුට් එක මේකට දාගන්නවා. සිපර් ෆුට්ස් වර්ග ගොඩක් තියෙනවා කියලා මම කිව්වා. මම මෙතනදී අද පාවිච්චි කරන්නේ one side ෆුට් එක.
මෙන්න මේක තමයි one side zipper foot එක. මේක තමයි මම අද පාවිච්චි කරන්නේ මෙතනදී. ඊළඟට මම නැවතත් පෙන්නන්නම්. මේ විදිහට සිප එක ගත්තා. මේ තියෙන අපේ සිප එක. සිප එක මම මේ විදිහට අරගත්තා. ඊට පස්සේ මේ තියෙන සිප එකේ හොඳ පිටනේ දැන්. මේ සිප එකේ හොඳ පිට. මේ වගේ එක කෑල්ලක් ඉස්සෙල්ලා අරගන්න වෙනම. මේ පැත්තට අවශ්‍ය කොටස අරගන්න. ඊට පස්සේ දැන් මේ සිප එකේ හොඳ පිට, ෆැබ්‍රික් එකේ හොඳ පිටට මෙහෙම මුහුණට මුහුණ හිටින විදිහට, කියන්නේ එක මත එක හිටින විදිහට තියාගන්න. එහෙම තියලා මේ වගේ දැන් ඔයාලට මේක ඇද වෙයි කියලා හිතනවා නම් මේ විදිහට පින් එකක් ගහගන්න. මේ වගේ පින් එකක් ගහගන්න. හරි. ඒක ඇද වෙන්නේ නැහනේ. මේ වගේ ගාන්ට මේ අපි මාක් කරගෙන තියෙන තැන මේ විදිහට තියලා මේ වගේ පින් එකක් දාගන්න. ඊට පස්සේ මම පහලට වෙනකම පින්ස් දාගෙන එනවා වගේ. දැන් මේ අලුත් කෙනෙක් නම් සිපර්ස් ඇටච් කරන්න බයයි නම් සමහර අය ඉන්නවනේ. චුට්ටක් බය හිතෙනවා. ඉතින් එහෙම බය වෙන්න දෙයක් නැහැ. සිප එක හරියටම ඇටච් කරගන්න විදිය තමයි මේ කියලා දෙන්නේ. මේ විදිහට පින් එකක් දාගන්න. ඉතින් ඒකට ඇද වෙන්නේ නැහනේ. හරි. ඊළඟට දැන් මෙතන මේ උඩ කෙලවර පේනවනේ. මේ සිප එකේ උඩ කෙලවර සිප එක අපි ක්ලෝස් කරාම නවතින තැන. මේ ටික මෙහෙමම තියන්න. මෙතන තමයි මේ පේන පොඩි ප්ලාස්ටික් කොටසක් හෝ පොඩි මෙටල් කොටසක් මෙතන තියෙනවා. හරි. ඒ හරිය එතන ළඟින් යන විදිහට තමයි මේ විදිහට අපි ෆේසින් එකෙන් එක වහලා. මේ වගේ ෆේසින් එකෙන් වහලා හරහට මෙහෙමක් මහ ගන්න ඕන. මේ විදිහට හරහට මෙහෙමක් මහ ගන්න ඕන. මෙතනත් ඇද වෙයි කියලා හිතනවා නම් මෙතෙන්ටත් ඔයාලට පුළුවන් පින් එකක් එහෙම දාගන්න. ඊට පස්සේ මේක මහ ගමු. මම මේ දාගත්ත ෆුට් එකේම මේක මහනවා. මේක මහන්න සිපර් ෆුට් එක ඕනේ නැහැ. මෙහෙම හරහට මහන්න. ඔයාට මේක මේ normal ෆුට් එකෙන් මහන්නත් පුළුවන්. දැන් මේක one side ෆුට් එකනේ. එහෙනම් මම මේක මේ පැත්තට ගන්නවා. one side ෆුට් එකෙන් මහන්න ඕනේ නැහැ මේක. මේ ඔයගලන්ට දැන් දාගත්ත හින්දා ඒකෙන්ම මහලා පෙන්නන්න. normal ෆුට් එකෙන් මේ හරස් මැස්ම මහන්න පුළුවන්. හරි. normal ෆුට් එකෙන් අර සිපර් එක attach කරනකොට විතරක් ඔයගොල්ලෝ one side ෆුට් එක පාවිච්චි කරන්න. හරි. මේ විදිහට මම අඟල් භාගෙට මහගන්නවා. හරි. මේ විදිහට අඟල් භාගෙට මේක මහගත්තා. මේ වැඩි නූල් ඔක්කොම කපන්න ඕනේ ඉතින් අන්තිමට. කස්ටමර් කෙනෙක්ට දෙන්න කලින් නූල් කපලා ටයන් කරලා එහෙම දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හරි. දැන් මේ විදිහට නාගත්ත ඊට පස්සේ මෙන්න මේ අපිට අතට අහු වෙනවා මේ සිප එකේ මේ කොටස. ඒක බලාගෙන එහෙම මේ විදිහට මේ කෙළවර දිගේ පහළට මහගෙන එන්නයි ඕනේ. දැන් මේ ෆුට් එක බලන්න මේ one side ෆුට් එක තියෙනවා දෙපැත්තම. ඒ කියන්නේ මෙතන ෆුට් එකේ වම් පැත්ත තමයි තියෙන්නේ. අනිත් තව ෆුට් එකක් තියෙනවා. ඒකේ දකුණු පැත්තක් තියෙනවා. ඒකට ඒ පැත්ත අනුව සිප එක මහගනිද්දී ෆුට් එක අනිත් ෆුට් එක මාරු කරගන්න පුළුවන්. මේ වගේම අනිත් පැත්ත තියෙන ෆුට් එක. එහෙම නැත්නම් මේ ෆුට් එකෙන්ම ඇඳුම පොඩ්ඩක් මේ පැත්තට දාලා මහ ගන්නත් පුළුවන්. දැන් අපි මෙතන තැන මාක් කරගෙනනේ තියෙන්නේ ළමයි. මේ බලන්න. අවශ්‍ය තැන මාක් කරගෙනනේ තියෙන්නේ මේ විදිහට. මේක එනවනේ. හරි. ඒකට මෙතන ඉඳන්නේ මේ දක්වා මැහෙන්න ඕනේ. හරිද? දැන් මෙතනටත් කෙනෙක්ට පුළුවන් එහෙම යනවා කියලා හිතනවා නම් මේ වගේ පින් එකක් මෙතෙන්ටත් දාගන්න. හරිද? දැන් මේක මහගමු. මම මේ පැත්තේ ඉඳන් මහගෙන එනවා. මහනකොට දැන් ඉස්සෙල්ලාම මේ කෙළවරටම වෙන්න මහන්නේ මේ පැත්තට වෙන. මේ පැත්තට වෙන්න ඉස්සෙල්ලා සාමාන්‍ය විදිහට මේක මහගන්න. ඊට පස්සේ පුළුවන් මේ ඇතුලේ මේ දාර කිට්ටුවටම කරලා මහන්නේ. මේ ට්‍රික් එක හොඳට මතක තියාගන්න. හරි. ඉස්සෙල්ලාම සාමාන්‍ය විදිහට මේ පැත්තෙන් චුට්ටක් මේක මහගෙන එන්න. එතකොට හොඳට සිප එක ඇඳුමට හිටිනවනේ. ඊට පස්සේ පුළුවන් මේ දාරේ කෙළවරටම කරලා මහගන්න. පින්ස් ගහපුවා ගලවෙන ගමන් මේ විදිහට මහගන්න.
මේ විදිහට මේ කෙලවර ඉස්සෙල්ලම මැහුවේ පේනවද? මෙන්න මේ තාරේ දිගේ තමයි ඉස්සෙල්ලම චුට්ටක් ඇතුලේ මැහුවේ. ඊට පස්සේ තමයි මෙන්න මේ විදිහට ඇතුලෙන්ම මහ ගන්න ඕනේ. මෙන්න මේ ඇතුලෙන් කියන්නේ මේ ගලන්ට පේනවද මේ සිපරේට යන රූට් එක තියෙන්නේ. අන්න මෙන්න මේ කෙලවරෙන්ම මහ ගන්න ඕනේ ඊළඟට. පැහැදිලිද? හරි. ඉස්සෙල්ලම අපි කරේ මෙන්න මේ පැත්තෙන් මහ ගන්න එක. ඊට පස්සේ වඩා ලේසි. දැන් එක සැරේම මෙන්න මේ කෙලවරෙන් මහන්න ගියොත් චුට්ටක් සමහර අය මහනකොට අලුත් කෙනෙක්ට නම් ඇද වෙනවා, එහෙම ප්‍රශ්න එනවා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා මේ විදිහට හොඳට ඇඳුමට තියලා සිප එක අල්ලගෙන ඊට පස්සේ පුළුවන් මේ දාර දිගේ මහ ගන්න. බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. හරි දැන් මේ විදිහට ඒ කියන්නේ සිප එක දෙපාරක් මහුම් දෙකකින් මහ ගත්තා. ඊළඟට ඔයාට පුළුවන් මේක මේ විදිහට මේක අනිත් පැත්ත හරව ගන්න. මේ බලන්නකෝ දැන් බලන්නකෝ ලස්සනට තියෙනවා නේද? මේ වැඩිපුර නූල් කොටස් එහෙම කපලා අයින් කර ගන්න පුළුවන්. මේ බලන්න දැන් ගානටම සිප එක ලස්සනට මේ වගේ තියෙනවා. ඉතින් ඔන්න ඕකයි ඉන්විසිබල් සිප එකක් ඇටච් කරන එකේ රහස. හරි රහසක් නෑ දැන් හැමෝටම මම ඒක පැහැදිලිව කියලා දුන්නා. මේක අනිත් පැත්ත හරවනකොට මෙන්න මෙතන තුඩට පොඩි කට් එකක් දාලා මේ මෙතන තුඩට පොඩි කට් එකක් මෙන්න මෙහෙම දාලා මේ වැඩි ටික චුට්ටක් කපලා අයින් කරගන්න. එතකොට මේක හොඳට මේ වගේ අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. මේ විදිහට හොඳට අනිත් පැත්ත හරවන්න පුළුවන් ලේසියෙන්. දැන් අර චුට්ටක් ගුලි ගහනවා වගේ නේද? හරි මෙන්න මේ වගේ තමයි ඔන්න ඉන්විසිබල් සිප එක හරියටම ඇටච් කරගන්නේ. හරි. එහෙනම් බලමු දැන් අනිත් පැත්ත කොහොමද මහගන්නේ කියලා. දැන් මේ තියෙන්නේ අනිත් පැත්ත. දැන් මේ පැත්තට අපි සිප එක ඇටච් කරානේ. මේ තියෙන්නේ අනිත් පැත්ත. දැන් මේ පැත්තට සිප එක ඇටච් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ තියෙන්නේ අනිත් කොටස. මේ පැත්තට ඕන කරන කොටස තමයි මේ තියෙන්නේ. මේකත් කලින් වගේම ඔයාට පුළුවන් මේ සිප එකේ හොඳ පිට පැත්තනේ මේ උඩ තියෙන්නේ. ඒක මේ විදිහට මේ පැත්තට තියන්න. ඊට කලින් මම මේකේ තියාගත්ත මහවාසි ප්‍රමාණය පොඩ්ඩක් මාක් කරලා පෙන්නන්නම්. ඒක ගයිඩ් කරගෙන තමයි සිප එක ඇටච් කරගන්න ඕනි. ඒකට වැඩියෙන් අහුවෙන්නෙත් නැහැ සිප එකට, අඩුවෙන් අහුවෙන්නෙත් නැහැ. ඔයාට ගානට සිප එක මහ ගන්න පුළුවන්. හරි. ඔය විදිහට මම මාක් කරගත්තා. පස්සේ අර කලින් වගේම තමයි කලින් පැත්තට කළා වගේම තමයි මේ තියෙන දැන් සිප එකේ හොඳ පිටනේ සිප එකේ හොඳ පිට මෙන්න මෙහෙම ෆැබ්‍රික් එකේ හොඳ පිටට හිටින විදියට තියන්න. හරි. තියලා මේ මාක් කරගත්ත අඟල හෝ අඟල් තුන් කාලා තිබෙන අඟල් තුන් කාලා. ඒක උඩින් මේ දාරේ හිටින විදියට තමයි තියාගන්න ඕනේ. හරි. ඊට පස්සේ ෆේසිං එක අරගන්නනේ. ෆේසිං එක මම එකයි කිව්වේ ෆේසිං එක කෙලවරටම මහන්න එපා කියලා. ෆේසිං එක අරගෙන මේක උඩින් මෙහෙම තියන්න. හරි ෆේසිං එක මේක උඩින් මේ විදිහට තියාගන්න. පැහැදිලිද? මම නැවතත් පෙන්නන්න. මේ විදිහට තියාගන්න. මේ තියෙන අර සිප එකේ උඩම තියෙන කොටස කියන්නේ සිප එක අපි ක්ලෝස් කරාම නවතින තැන පොඩි මං මෙටල් කොටසක් හෝ ප්ලාස්ටික් කොටසක් තියෙනවා මෙතන. හරි. අන්න එතන තමයි මේ තියෙන්නේ. ඒක ගානට මේ විදිහට තියාගන්න. ඊට පස්සේ මේ වගේ ෆේසිං එකෙන් ඒක වහගන්න. මේ විදිහට. හරි. මේ වගේ. මම දැන් මම නැවතත් පෙන්නන්න. මෙහෙම තියාගත්තා. ෆේසිං එකෙන් මේ වගේ වහගත්තා. වහගෙන දැන් මේකට පින් එකක් දාගන්න. එතකොට මේක එහෙ මෙහෙ යන්නේ නැහැනේ. හරි ඔය විදිහට වහගෙන මෙහෙම පින් එකක් දාගන්න. හරි. දැන් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන කෙලවරේ ඉඳන් මේ දක්වා මහගෙන යන්න. කලින් නතර කරන්න තිබ්බේ මෙතන නතර කරානේ මහන් ආපු ටිකනේ.
මේ විදිහට අපි මහගමු. මේ විදිහට හරහට මහගත්තා. මේ වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ පුළුවන් අර කලින් කළා වගේම සිපර් එක මේ විදිහට මේ මැහුම් වාසිය දිගේ තියලා මේ වගේ මැහුම් වාසිය දිගේ තියලා ඔයාලට පින් එකක් දාගන්න පුළුවන්. එතකොට එහෙම යන්නේ නැහැ සිපර් එක. හරි ඊට පස්සේ දැන් ඉස්සෙල්ලාම මතකයිනේ ඉස්සෙල්ලා මේ සිපර් එක යන රූට් එක දිගේ නෙවෙයි මහන්නේ මේ කෙළවර දිගේ. මේ කෙළවර දිගේ ඉස්සෙල්ලා මහ ගන්න. මේ වගේ උඩ මෙහෙම නැවෙන්න ඕනේ. ෆේසින් එක මේ විදිහට නවන්න ඕනේ. ඊළඟට හෙමින් පින් එක ගලවන ගමන් මේ වගේ මහ ගන්න. මේ වගේ අපිට අවශ්‍ය තැන දක්වා මහගෙන බැක් ටැක් කරලා නතර කරගන්න. ඊට පස්සේ තමයි කලින් වගේ මෙන්න මේ කෙළවර දිගේ මේ විදිහට මේ දිගේ පහළටම මහගෙන යන්න. හරි. ඒක මහන්න පටන් ගන්න ඕනේ ඉතින් මේ උඩ ඉඳන්. හරි. මේ උඩ ඉඳන් මෙතන ඉඳන්ම මෙහෙම පහළට මහගෙන යන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන අර කලින් මම පෙන්නුවා වගේම චුට්ටක් මෙන්න මේ කෝණ එක පොඩ්ඩක් මෙහෙම කට් කරගන්න. එතකොට මේක ලේසියෙන්ම අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. මේ විදිහට. මේ බලන්න. අස්සන්ට දැන් නීට් එකට මෙහෙලා තියෙනවා නේ. දැන් මේ බලන්නකො සිපර් එක ගහුවහම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේ විදිහට තියෙනවා. හරි. දැන් ඊට පස්සේ ආට පුළුවන් මෙන්න මේ මෙතන ඉඳන් පහළට මේ ටික ජොයින් කරගන්න. බලමු මේක කරගන්නේ කොහොමද කියලා. දැන් මම මේ විදිහට කන පිට හරව ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ හෙම් එකේ ඉඳන් ඒ කියන්නේ ඇඳුමේ වාටිය මේ විදිහට එක මත එක තියලා මේ කෙළවරේ ඉඳන් මේ විදිහට අඟල හෝ එයා අඟල් තුන් කලක් තිබ්බනම් ඒ මහුම් වාසියට මේ සිපර් එක ඉවර කරපු තැන දක්වා මහගෙන එන්න. මේ විදිහට මේ කෙළවරේ ඉඳන් අඟල හෝ අඟල් තුන් කල ඔයා තියපු මහුම් වාසිය ප්‍රමාණය ගයිඩ් කරගෙන මේ විදිහට මහ ගන්න පුළුවන්.
හොඳයි දැන් මේ විදිහට සිපර් එක ඇටච් කරගත්ත අපි පේනවා ඇති. දැන් බෑක් එකෙන් බැලුවහම මේ වගේ තමයි තියෙන්නේ. මේ වැඩිපුර කොටස වලට කපලා අයින් කරන්න පුළුවන්. මේ වැඩිපුර කොටස කපලා අයින් කරන්න කලින් හොඳ පිට පැත්තෙන්, ඒ කියන්නේ ඇඳුමේ හොඳ පිට පැත්තෙන් හරහට පොඩි මැහුමක් මහ ගන්නවා නම් තමයි ගොඩක්ම හොඳ. බලමු මේක කරන්නේ කොහොමද කියලා මම පෙන්නන්නම්. එන්න මේ සිප් එක ඉවර වෙන තැන, සිප් එක ඉවර වෙන තැන මෙහිම හරහට මැහුමක් දාගන්න පුළුවන්. මම ඒක දාන විදිය පෙන්නන්නම් ඊළඟට. මේ විදිහට තමයි තියෙන්නේ. එතන හරහට පොඩි මැහුමක් මෙහෙම මහ ගන්න. එතකොට පොඩි අඟල් භාගයක විතර මැහුමක්. ඔය විදිහට හරහට පොඩි මැහුමක් දාලා නතර කරගන්න. හොඳයි දැන් අපි මේ විදිහට ගහමු මහලා කම්ප්ලීට් කරගත්තා. මේ තියෙන්නේ අපේ ගවුමේ ෆයිනල් ලුක් එක. පේනවා ඇති ඔයගලන්ට. මම මේක ඩමි එකට දාලාත් පෙන්නන්නම්. දැන් මේ වැඩිපුර නූල් කෑලි ඔක්කොම කපලා අයින් කරලා නීට් එකට තමයි කස්ටමර්ගේ අතට ඇඳුම දෙන්න ඕනේ. හරි. මේ විදිහට තියෙන්නේ අපි මහලා කම්ප්ලීට් කරගත්ත ඩ්‍රෙස් එක. මම මේක ඩමි එකට දාලා පෙන්නන්නම් කොහොමද ෆයිනල් ලුක් එක කියලා.